කෝඩින් දැනුමක් නැතුව වෙබ් ඉන්ජිනියර් කෙනෙක් හෝ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. මම කෙලින්ම කියනවා ඒක ඇත්තටම යම්කිසි මට්ටමක අපහසුයි කියලා. මොකද ඒකට හේතුව අර මම කලින් කිව්වොත් වගේ මෘදුකාංග ඉංජිනේරු එකේ මිනිස්සු සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙනවා නම් ඔයාට ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් කේත කරන ශක්තියතාවය කෝඩින් ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ IT ෆීල්ඩ් එකේ ඉන්ටර්න්ෂිප් නැතුව කැරියර් එක අපිට හදා ගන්න පුළුවන්. ඉන්ටර්න්ෂිප් එකක් ඇත්තටම ගත්තොත් ඉන්ටර්න්ෂිප් එකක් නැතුව IT කැරියර් එකක් මම විශ්වාස කරනවා බෑ කියලා. පෝර්ට්ෆෝලියෝ එකක් නැතුව අපේ රටේ තුල හෝ වෙනත් රටක ජොබ් එකක් හොයන්න පුළුවන්. පෝර්ට්ෆෝලියෝ එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වෙබ් ඉන්ජිනියරින් කියලා වෙනම තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියලා තවත් පැත්තකින් තියෙනවා. එතකොට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන කෙනෙක්ට ඔය වෙබ් බේස් සිස්ටම් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් ඉන්ජිනියරින් කරන කෙනෙක්ට හදන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ගත්තොත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ගේ තියෙන මම දැන් කර දකින ලොකු අඩුපාඩුවක් තමයි මිනිස්සු වැරදි වටහා ගැනීමක් තමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ ඇප්ස් හදන කෙනෙක් කියන එක. ඕක මම දකින ලොකු වැරදි ආකල්පයක්. IT වලට එන ළමයි කරන ලොකුම වැරද්ද. ඉතින් මේ තාප කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි පසුබිම් දැනුමක් නිර්මාණය නොකර ක්ෂේත්‍රයට ඇතුල් වෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියන එක තමයි තිබ්බේ. හැබැයි මාකට් එක දැන් අඩු වෙලා තියෙනවා. ඩිග්‍රී එක කරන ළමයි බය වෙලා තියෙනවා මේ පාත් එකට දැන් ජොබ් නැහැ කියලා. ඇත්තටම ගත්තොත් ඒක පිටිපස්සේ යම්කිසි ස්ටඩි එකක් තියෙනවා. එයාගේ භාවිතයේ තීරණය වෙන්නේ ඔයාට තියෙන අත්දැකීම මත. ඒ ටූල් එකක් වුණත් අපි හසුරවන්න දැනගන්න ඕනේ. දැන් උදාහරණයක් කෝඩ් කරන පැටර්න් එකයි AI එකෙන් දෙන පැටර්න් එකයි දෙකක් අනිවාර්යයෙන්. එතකොට අර අපි හෑන්ඩ් කෝඩ් කරන හાર્ඩ් කෝඩ් කරලා ලියන කෝඩ් එක ගොඩක් වෙලාවට ඩිමාන්ඩින් වෙන්න පුළුවන් රිවියු දෙක. AI වලින් ජෙනරේට් කරපු එක ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් IT කරන දරුවෙක්ට ජොබ් එකකට යන්න ඩිග්‍රී එකක් ප්‍රමාණවත් නැත්නම් එයාගේ ස්කිල් එකෙන් එයාට ජොබ් එකකට ඇප්ලයි කරලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද වෙලාවට ජොබ් මාකට් එකට මම කලින් කිව්වත් වගේ නෙවෙයි ලොකු තරංගයක් තියෙනවා. එතකොට අර ඇසෝසියේට් ගොඩක් අය කැමති වෙබ් බේස් සිස්ටම්ස් වලට. ඔව් වෙබ් බේස් සිස්ටම්ස් වල ඇත්තම ගත්තොත් ඔයා කිව්ව පොයින්ට් එක ඇත්තටම හරි. අපිට පුළුවන් ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක එකට ඇක්සස් කරන්න. ඒක පළවෙනි යූස් එක. අනිත් එක තමයි අපි සර්වර් එකක් හරහා පාවිච්චි කරද්දී අපිට පුළුවන් සර්වර් එක ෂෙයා කරන්න. මොකද්ද මේ HND ජෙනරල් කියන්නේ? ඔයා ජෙනරල් එකක් කරන්න ඔයා ඒක ෆවුන්ඩේෂන් එකක් විදිහට තියාගන්න වගේ පැත්තකට යන්න ඉන්න කෙනෙක්. මතු කරන කාරණාව හරි. හැබැයි මම ඔය ගහන්නේ අයිඩියා එක නැතිකක් නැති කෙනෙකුට අර වගේ තනි සබ්ජෙක්ට් එකක් තෝරන් කරන එකද ඒවත් නැත්තම් ජෙනරල් එක කරන එකද? ඔව් ඔබ කියන කතාව ඇත්ත. ඒක අනිවාර්යයෙන්ම අර පැති ටික ඔක්කොම ආවරණය වෙන බව ඇත්ත. නමුත් පැති ඔක්කොම ආවරණය අයිබෝවන් සුපුරුදු පරිදි ඔබ සමග සාදරයෙන් පිළිගන්නවා අපේ නිපුණ විජේසිංහ YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳව. මේ 2026 වෙද්දී IT තවමත් හොඳ කැරියර් එකක්ද? AI සමග IT වල අනාගතය කොහොමද? ඩිග්‍රී එකකට විතරක් අද වෙන විට වටිනාකමක් තියනවද? මේ හැම ප්‍රශ්නයකටම ඍජු අවංක සහ ප්‍රායෝගික පිළිතුරු අද අපි ඔබට ගෙනෙනවා. අද අපිත් එක්ක මේ මැදිරියේ රැඳී සිටින්නේ IT ශාස්ත්‍රයේ විශේෂ වූ චරිතයක්. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. මට මුලින්ම කියන්නකෝ ඔබගේ සම්පූර්ණ නම. මගේ නම ඇවිල්ලා එලන් මයිකල්. මේ වෙනකොට ඔබ රැකියාවක් කරනවද? මේ වෙන විට ආයතනයක පුද්ගලික ආයතනයක හිමිකරුවෙක් විදිහට සහ ටියුෂන් ගුරුවරයෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රයිට්. අද අපි එතකොට අපේ සාකච්ඡාව තුළින් ඇලන් අපි කතා කරන්නේ මේ IT ශාස්ත්‍රයේ කියන්නේ දැන් මේ 2026 අවුරුද්ද වෙන විට AI ටෙක්නොලොජි එක ගොඩක් පවර්ෆුල් වෙන නිසා මේ IT ශාස්ත්‍රයේ ජොබ්ස් නැති වෙනවද? ඒ ගැන තමයි අපි අද මේන්ලි කතා කරන්නේ. ඉතින් ඔබගේ අදහස මොකක්ද මේ පිළිබඳව? 2026 කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් තාක්ෂණික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටකට ලොකු බලපෑමක් ඇති කරන කාල පරාසයක්. ඉතින් මේ කාලය තුලදී AI කියන තාක්ෂණය ගත්තොත් ලොකු මාකට් එකක ඒ කියන්නේ වෙනම වෙබ් පුළුල් පරාසයක් කරා වෙනම වෙළඳ පොලක් දිනාගත්ත සහ පුළුල් ශාස්ත්‍රයක් ආවරණය කරන ශාස්ත්‍රයක් තමයි මේ AI කියන එක ගත්තොත්. ඉතින් ඒ ඇතුළේදී මම දකින විදිහට ලොකු බලපෑමක් වෙලා තිනවා 2026 දී විශේෂයෙන් වෙළඳ පොලට රැකියාව වෙළඳ පොලේ මම ලොකු වෙනස්කමක් දකිනවා පෙර වර්ෂත් එක්ක සාපේක්ෂව බලනකොට. එතකොට මේ දැන් ඔය ග්‍රැෆික් ඩිසයිනින් වගේ ජොබ් වේකන්සිස් මේ වෙද්දි ගොඩක් අහිමි වෙලා යනවා. මොකද දැන් ChatGPT එහෙම අපි ගත්තොත් ගොඩක් දුරට මේජර්ස් ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒතකොට මේ පැත්තට දෙන ජොබ් මාකට් එක අඩුවීම ගැන ඔබගේ අදහස මොකක්ද?
ඔව් ඒක ඇත්තටම ගත්තොත් අපි මේකට කියනවා ජෙනරේටිව් AI කියලා. එතකොට කන්ටෙන්ට් ක්‍රියේෂන් එහෙම නැත්නම් සාන්දාර නිර්මාණකරණයේ තියෙන ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා මේ AI නිසා. මොකද පුද්ගලයෙක්ගේ අදහස් එහෙම නැත්නම් නිදහසේ හිතීමේ හැකියාව, ඒ වගේම නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව මුළුමනින්ම යම්කිසි මට්ටමකට අඩුම තරමේ මම විශ්වාස කරනවා 80%කින්ම නිපුණ අඩාල වීමක් බලා ගන්න පුළුවන් මෙන්න මේ AI කියන එක නිසා. තව අවුරුදු ගණනාවක් යද්දී කියන්නේ AI නිසා IT ජොබ් අහිමිවීමේ බලපෑමක් තියෙනවද කොහොමද? ඔව් විශේෂයෙන්ම අලුතෙන්ම ගත්තොත් දැන් මේකේ රැකියාව වෙළඳ පොලේ අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රවේශන තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ආධුනික ප්‍රවේශය, එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප්ස් කියන ඒරියා එක. එතකොට ඊට අමතරව ඇසෝසියේට් සහ එක්සිකියුටිව් කියන පොසිෂන්ස් වගේම එතනින් එහාට සීනියර් පොසිෂන්ස් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ලොකු ඉම්පැක්ට් එකක් හැවිල්ලා තියෙන්නේ IT සෙක්ටර් එකේ නම් මම දකින විදිහට ඇසෝසියේට් සහ ඉන්ටර්න් කියන සයිඩ් එකට බොහෝ දුරට බලපෑමක් වෙලා තියෙනවා. මොකද අපි මේ දක්වා කරගෙන ආපු හැම ඒ කියන්නේ මේ තාක් කරගෙන යන හැම රැකියා ශාස්ත්‍රයකම ගත්තොත් විශේෂයෙන් ICT මේ සෙක්ටර් එකේ ඉන්ටර්න්ෂිප් එකකින් තමයි ICT වලට එන ප්‍රවේශ වෙන පුද්ගලෙක් යාගේ පදනම ෆවුන්ඩේෂන් එක හදාගන්නේ. ඉතින් ඒ රැකියා අවස්ථා සෑහෙන දුරට අඩු වෙලා මිනිස්සු 200 300 ගණන් මම දැකලා තිනවා කම්පැනි වලින් බොහෝ විට ෆයර් අවුට් කරනවා. එහෙම නැත්නම් ඒ ජොබ් ඔපචුනිටිස් නැති වෙලා තියෙනවා මෙන්න මේ ICT වල AI වල පැවැත්ම නිසා. 2026 වර්ෂය වන විට ගැන මේ අවුරුද්ධ වන විට IT ශේෂත්‍රයේ හොඳ කැරී එකක් තියෙනවද නැද්ද ඔබ දකින විදිහට? 2026 IT ශේෂත්‍රයේ ගත්තොත් ඒක 2026 වර්ෂය විතර නෙමෙයි හැම වර්ෂයකම දැන් ICT කියන ටෙක්නොලොජි ෆීල්ඩ් එක එහෙම නැත්නම් IT කියන ෆීල්ඩ් එක ගත්තොත් මුළුමනින්ම නිපුණ ඒකාකාරී නැහැ. මේක කාල පරාසයන් අනුව එක එක විදිවලට වෙනස් වෙනවා. එතකොට ගිය අවුරුද්දේ අපි ICT වල ඉගෙන ගත්ත තාක්ෂණයන් හෝ ක්‍රමවේද නෙමෙයි මේ අවුරුද්දේ ෆලෝ වෙන්නේ. ඉතින් ඩිමාන්ඩ් එක කියන එක මම දකිනවා ගොඩාක් ඔය මේ තරුණ තරුණිය අතර යන කතා බහක් තමයි මේ AI නිසා ජොබ්ස් වලට අපිට වැඩේ හරියන්නේ නැහැ, ජොබ්ස් හරියන්නේ නැහැ, අලුතෙන් ජොබ්ස් වලට පොසිෂන්ස් නැතුව යනවා. ඒක යම්කිසි මට්ටමක විවාදාත්මකයි. මොකද ඒක එහෙම කියන්න වෙන හේතුව තමයි මේ අපි ඇත්තටම ගත්තොත් යම්කිසි මට්ටමක අධ්‍යාපනයක පසුබිමක් එහෙම නැත්නම් এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුව ආවොතින් සහ අපි කරන දේ හොඳ ප්‍රැක්ටිස් එකක් ඇතුව ආවොතින් මම හිතනවා ෆීල්ඩ් එකේ ඒක ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම ලොකු තරඟකාරීත්වයක් හැබැයි මේ නිසා නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් ඔය අපර් පොසිෂන්ස් වල එහෙම නැත්නම් සීනියර් පොසිෂන්ස් වල අතර ගත්තොත් ඊටමත් කුඩා වැටුපකට වැඩ කරන බහුතරයක් පිරිස මම දැකලා තියෙනවා. නිපුණ මේ තරඟ කරනවා එක ඔපචුනිටි එකක් වෙනුයි. ඒ නිසා ක්වොලිෆිකේෂන්ස් එහෙම නැත්නම් බොහෝ දුරට එයාගේ තියෙන අත්දැකීම් වෙන්න පුළුවන්. ඊට අමතරව එයාගේ තියෙන කුසලතාවයන් හැකියාවන් වෙන්න පුළුවන්. මේවත් බලපෑමක් තියෙනවා ඒ නිසා. ඉතින් ඒ ඔක්කොම ඇතුළුව 2026 කියන වර්ෂය ඇතුලේ ICT වලට මම හිතන්නේ IT ජොබ්ස් වලට මුළුමනින්ම ලොකු බලපෑමක් ඒ විදිහට වෙලා තියෙනවා කියලා. හැබැයි වාට හරු පසුබිම තියෙනවා නම් වාට ගැටලුවක් එන්නේ නැහැ හොඳට කියාවක් හොයාගන්න. ඒ කියන්නේ තව ඔබ දැන් කියන විදිහට තව කියන්නේ මේ අවුරුද්ද වෙනට ගැටලුවක් නැහැ. හැබැයි මෙතනින් එහා වර්ෂවලදී කියන්නේ 2030 වගේ වෙද්දී අපි ගත්තොත් ජොබ් වේකන්සිස් මකෙන් ජොබ් මාකට් එකට බලපෑමක් එල්ල වෙයිද? ඔව්. මොකද AI කියන ටෙක්නොලොජි එක ගත්තොත් කෘත්‍රිම බුද්ධිය ගත්තොත් ඒක ඇවිල්ලා ඒකාකාරී නෑ. AI එකක් හැමතිස්සෙම නිර්මාණය වෙලා තියෙන්නේ එයාට ලැබෙන සෝසස් වලින් එහෙම නැත්නම් සම්පත් වලින්. ඒ සම්පත් අනුව එයා කාලෙන් කාලට ඉගෙනගෙන එයාගේ තියෙන දැනුම් සම්භාරය වැඩි වෙන තරමට එයාට අපි සපයන ගැටලුවකට පිළිතුරු දීලා සාධනීය උත්තරයක් ලබා දීමේ සම්භාවිතය ගොඩක් වැඩි. සමහර අවස්ථාවල අවාසනාවකට මිනිස්සෙක්ට තියෙන සිතීමේ හැකියාවකට වඩා කෘත්‍රිම බුද්ධිය සමහර තැන්වල ඉස්සර වෙනවා. අපි අදටත් දැකලා තියෙන උදාහරණයක් මම AI එකකට ගිහිල්ලා කිව්වොත් මට වචන 5000ක එසේ එකක් ජෙනරේට් කරන්න කියලා එයා ඉතා පහසුවෙන් ජෙනරේට් කරනවා. නමුත් මිනිස්සෙක් විදිහට ඒක වචන 5000ක රචනාවක් ලියන්න කිව්වොත් අපිට යන කාලය ගොඩක් වැඩි. සාමාන්‍ය වචන 5000ක් නෑවට පැය ගානක් යනවා. එතකොට ඵලදායීතාවය අතින් ගත්තාම කෘත්‍රිම බුද්ධිය ගොඩක් ඉස්සරහින් ඉන්නවා. එතකොට කාර්යක්ෂමතාවය අතින් ගත්තත් ඉස්සරහින් ඉන්නවා. නමුත් AI වල මම පුද්ගලිකව දකින ලොකු ගැටලුවක් තමයි නිපුණ ගොඩක් ඒකාකාරී බවක් තියෙනවා. විශේෂයෙන් උදාහරණයක් කරේට ඔය software engineering එහෙම නැත්නම් මෘදුකාංග නිර්මාණ කරන අංශයේදී ඒ වගේම development field එකේ programming area එකේ මම දකින ලොකු issue එකක් තමයි මේ ගොඩක් කට්ටිය use කරන මේ vibe coding කියන concept එක. එහෙම නැත්නම් AI පාවිච්චි කරලා කේත නිර්මාණකරණය කරනවා. ඉතින් මේකේ තියෙන ගැටලුව තමයි අවශ්‍යතාවය
කුසලතාවයන් හඳුනගෙන අපි නිර්මාණය කරන ඇප් එක කොයි විදිහට වෙනස් වුණත් එයා යූස් කරන්නේ එකම ටෙම්ප්ලේට් එක. ඔයා කාලයක් AI එක වැඩ කරගෙන යනකොට ඔයාලට තේරුම් යනවා මේ එකම ස්ට්‍රක්චර් එක තමයි රිපීට් වෙලා තියෙන්නේ කියලා. අර මිනිස්සෙක්ගේ තියෙන ෆ්‍රී තින්කින් එක නිදහසේ සිටීමේ හැකියාව එතන භාවිත වෙලා තිනව ගොඩක් අඩුයි. දැන් ඔබ ඇලන් IT ගුරුවරයෙක්නේ. එතකොට ඔබ දකින විදිහට IT වලට එන ළමයි කරන ලොකුම වැරද්ද මොකක්ද? ඔව් IT ශාස්ත්‍රයට එන ගොඩක් දරුවෝ විශේෂයෙන්ම තරුණ කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි පසුබිම් දැනුමක් නිර්මාණය නොකර ශාස්ත්‍රයට ඇතුල් වෙනවා. උදාහරණයක් හැටියට අපි එක්තරා දරුවෙක් ගත්තොත් එයා සමහර විට මෘදුකාංග අංශයට එයා කැමති නැහැ. එයා කැමති වෙනත් පාත්වයකට. නමුත් එයාගේ නිවැසියන් එයාට කරලා තියෙන බලකිරීම මත එයාගේ පවුලේ හෝ වෙනත් ආදරණීයන්ගේ ඉල්ලීම මත ඊට අමතරව ගුරු බෞතුන්ගේ තියෙන යොමු කිරීම මත එයා ඒ ශාස්ත්‍රයට ගිහිල්ලා තිනවා. නමුත් ඇත්තටම එයා ඒ ශාස්ත්‍රයට ගිහිල්ලා තියෙන කැමැත්තෙන් නෙමෙයි. ඒතකොට එහෙම ළමයෙක් ආවොත් ඇත්තට මේ කියන්නේ මේ IT කියන සබ්ජෙක්ට් එක අල්ලගන්න අමාරුයිද? IT කියන සබ්ජෙක්ට් එක අල්ලගන්න ඇත්තටම ගත්තොත් ඒක ඇවිල්ලා එතන ලර්නින් කර්ව් එකක් තියෙනවා. ඒ කියන්නේ කාල පරාසයක් යනවා අපි හරියටම පුහුණුව හදාගන්න. අපි ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට් කියන්නේ. ඒ වගේ කාලයත් එක්ක එයා ප්‍රැක්ටිස් කරලා පුහුණු වෙලා ඒ විෂය ඇතුලේ හැකිතාක් එයා ගැඹුරින් අධ්‍යයනය කරන තරමට එයා වැරදි කරන තරමට නිපුණ. එතකොට තමයි එයා ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් දැන් IT කරන දරුවෙක්ට ජොබ් එකකට යන්න ඩිග්‍රී එකක් ප්‍රමාණවත් නැත්තම් එයාගේ ස්කිල් එකෙන් එයාට ජොබ් එකකට ඇප්ලයි කරලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද අපේ රටේ ගත්තොත් රයිට් ශ්‍රී ලංකාව වගේ රටක ගත්තොත් විශේෂයෙන් ආසියාතික රටක් නිසා ගොඩාක් වෙලාවට ජොබ් මාකට් එකට මම කලින් කිව්වත් වගේ නිපුණ ලොකු තරගයක් තියෙනවා. එතකොට අර ඇසෝසියේටිව් පොසිෂන්ස් ඊට අමතරව එක්සිකියුටිව් වගේ පොසිෂන්ස් AI වලින් රිප්ලේස් වෙලා නිසා ගොඩාක් කම්පනීස් මම දැකලා තියෙනවා විශේෂයෙන් සමාජ මාධ්‍යවල පවා Facebook එකෙන් මම මේ ළඟදී සටහනක් දැක්ක එක්තරා තරුණෙක් දාලා තිනවා එයාගේ වැටුපට අදාළව එයා මහන්සිය දරනවා ගොඩක් වැඩි කියලා. ඒ පොසිෂන් එකම වෙනත් විදේශීය රටක කරන පුද්ගලයෙක් ඊටට ලොකු වැටුපකට යනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එයා එතනට එන්න උපාධියක් කරලා දෙන්න පුළුවන්. ඒක රජයේ උපාධියක් වේවා එහෙම නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක හදාරපු උපාධියක් වේවා. ඊට අමතරව එයා කෝස් කරලා දෙන්න පුළුවන්. සෙල්ෆ් ස්ටඩි කරලා එහෙම නැත්නම් එයා ස්වයං අධ්‍යයනයක් කරලා දෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රයේ කොච්චර කරත් මම දැකලා තියෙනවා සමහරක් ඇතැම් පිරිස අවුරුදු 6 10 වගේ අවුරුදු කාලවලත් එයාගේලාගේ අත්දැකීම් තිබිලත් ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැති අවස්ථා මම දකිනවා. ඉතින් ඇත්තටම ගත්තොත් ස්කිල් එකක් අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් කුසලතාවයක් ශක්්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒත් එක්ක උපාධියකුත් තියෙන්න ඕනේ. හැබැයි ඊට වඩා ඔයා කරන්න යන රැකියාව පිළිබඳ තව ස්වයං අධ්‍යයනයක් කරන එක මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. මොකද රැකියාවක් ඇත්තටම ගත්තොත් නිපුණ රැකියාවේ වැටුප ගොඩාක් වෙලාවට තීරණය වෙන්නේ අත්දැකීම මත. අත්දැකීම වැඩි වෙන තරමට ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් වෙන තරමට ඔයාට ලොකු වැටුපකට ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් IT ශාස්ත්‍රයේ මම දකින පුද්ගලික තව ගැටලුවක් තමයි අපි එක්තරා වැටුපකට යම්කිසි මට්ටමකට සීමා වෙලා ක්වොලිෆිකේෂන්ස් වලට සීමා වෙලා මම හොඳයි මගේ ක්වොලිටි එක මෙන්න මේකයි කියලා අපි කොච්චර ඔප්පු කරත් ඇතැම් අවස්ථා තියෙනවා අපිට අපේම ජොබ් ටයිටල් එකට අපේ පොසිෂන් එකට ඊට වඩා පොසිෂන් එකක් ඉන්න පුද්ගලයෙක් අපේ පොසිෂන් එකටම තරඟ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ලොකු තරගකාරීත්වය මේක ඇතුළේ තියෙනවා. ඩිග්‍රී එකක් කරනවා වගේම ඩිග්‍රී එකට අමතරව අත්දැකීම එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එකත් මම හිතනවා ඊට වඩා ලොකු රෝල් එකක් ප්ලේ කරනවා කියලා. දැන් හිතන්නකෝ දැන් ඩිග්‍රී එකක් නෑ ළමයෙක්ට. හැබැයි එයාට IT සබ්ජෙක්ට් එක සම්බන්ධව සියලුම නොලෙජ් එක ස්කිල් එක හැමදේම තියෙනවා. රයිට්. එතකොට ඒ ළමයාට ජොබ් එකකට යන්න පුළුවන්ද? ඔව් ඒ වගේ කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට ෆ්‍රීලාන්සින් කියන ඒරියා එකේ නැත්නම් work from home නිවසේ සිට වැඩ කරලා එයාට පුළුවන් කුඩා ප්‍රමාණයේ ඒ කියන්නේ රැකියාව ශාස්ත්‍රයක් ඇතුලේ ආවරණය වෙන කුලකයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට ආයතන වලට බඳවා ගැනීමේදී අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකරණ අංශය වෙනත HR ප්‍රොසෙසින් එකේදී එයාලට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද එයාලා තරයේ ෆිල්ටර් කරනවා ඩිග්‍රී හෝල්ඩර්ස්ලව සහ එතනින් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා නොවන කට්ටිය. අපිට සර්ටිෆිකේෂන් එකක් තිබ්බත් සමහර වෙලාවට නිපුණ ඒකට තල්ලුව දෙන්න ඇඩිෂනල් පුෂ් එක දෙන්න ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තියෙනවා. අලන් අපි තව දෙයක් ගත්තොත් මේ යුනිවර්සිටි එකේ උගන්වන දේ ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙනවද? ඔව් යුනිවර්සිටි එකකින් ඇත්තටම ගත්තොත් කරන්නේ යම් කිසි ගැටලුවක් විසඳන්න අවශ්‍ය කරන ක්‍රමවේදයන් මෙන්න මෙහෙමයි තියෙන්නේ මේ ක්‍රමය මෙන්න මේවා අදටත් ශාස්ත්‍රයේ භාවිත වෙන වාය කෙනෙකු ගණන එක විතරයි. එතකොට ඒක අවස්ථානුගතව භාවිතා කරලා මගේ හැකියාවන් මගේ ස්කිල් සෙට් එක පාවිච්චි කරලා මම මෙන්න මේක මේ වෙලාවේ ඇප්ලයි කරන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ හදාරන පුද්ගලයාගේ යටි. එතකොට විශ්වවිද්‍යාලයක ලැබෙන
අධ්‍යාපනයේ ප්‍රමාණවත් තමයි. හැබැයි යම් කිසි පරාසයකට යම් කිසි සීමාවකට. මොකද කැම්පස් එකක් ඇතුලේ වුණත් නිපුණ කිසිම විදියක උගන්වන්නේ නැහැ බෙස්ට් ප්‍රැක්ටිසස් කියන එක. බෙස්ට් ප්‍රැක්ටිස් එක Tamanට ආවෙනික වෙන්න පුළුවන්. ඒ වගේම එතනදි තමයි ඔයා ඉගෙනගත්ත දැනුම නොලෙජ් එකට වඩා ඔයාගේ ස්කිල් එක ඉස්සරහට එන්නේ. ඔයා ස්කිල් එක පාවිච්චි කරලා තමයි රස්සාවක් කරන්නේ. එහෙම නැත්නම් කුසලතාවයක් ශක්තිතාවයක් භාවිත කරලා තමයි රැකියාවක් කරන්නේ. හැබැයි ඔයා ඒ ගන්න ස්කිල් එක කොහොමද ඇප්ලයි කරන්න කියලා ඊට කලින් හදාරලා ඉන්න ඕනේ. ඒ ෆවුන්ඩේෂන් එක ලබා දෙන්නේ විශ්වවිද්‍යාලයක ලැබෙන අධ්‍යාපනය. එතකොට දෙපැත්තම අත්‍යවශ්‍යයි. ඒ දෙකම බැලන්ස් කරනකොට තමයි වට ලස්සනට රැකියාව කටයුතු කරගන්න. එතකොට මම තව ප්‍රශ්නයකට යන්න කැමතිද? අපි මෙච්චරලා යුනිවර්සිටි එක සම්බන්ධ ප්‍රශ්න කතා කරේ. එතකොට අපි පාසල් කාලේට ගියොත් පාසලේදී අපිට IT කියන සබ්ජෙක්ට් එක උගන්වනවා. හැබැයි අපි ඩිග්‍රී එකක් කරද්දී පාසලේ අපි ඉගෙන ගන්න IT දෙකක්නේ. එතකොට අර පාසලෙන් සාමාන්‍ය IT කියලා ඇත්තට මම දකින විදිහට උගන්වන්න ඕනේ ළමයෙකුට තනියෙන් දෙයක් කරගන්න පුළුවන් වෙන විදිහට. රයිට්. ඒ කියන්නේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරනවා නම් ඒක කොහොමද කරන්නේ? වෙබ් හොස්ටින් එකක් කොහොමද යූස් කරන්නේ? ඒ වගේ දේවල්. හැබැයි පාසලේදී දරුවට ඒ වගේ දේවල් හම්බ වෙන්නේ නැහැ. එතකොට කැම්පස් එකට ආවම තමයි මේ දේවල් සියල්ල දරුවට හම්බ වෙන්නේ. එතකොට IT මේ කියන්නේ පාසලේ IT ගැන වාගේ අදහස මොකක්ද? ඒක කොහොමද ඩෙවලොප් වෙන්න ඕනේ? ඒක මොකද සමාජයටත් ලොකු අපි මේ කියන වැදගත් වෙයි. කොහොමද ඔයා දකින්නේ? ඔව් ඇත්තටම කිව්වොත් ගුරුවරයෙක් විදිහට නිපුණ ඒක මම දකින ලොකු අඩුපාඩුවක්. මොකද විශේෂයෙන් කිව්වොත් මම හයර් ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා උගන්වනවා. ඉතින් එතනදී මම දකින ලොකු අඩුපාඩුවක් තමයි මේ අතරතුර ලොකු ගැප්ස් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි උගන්වනවා වර්ඩ් ප්‍රොසෙසින් එහෙම නැත්නම් වදන් සැකසීම කියලා කොටසක් සිද්ධාන්ත කොටසක්. ඒක ඇතුලේ දරුවන්ට උගන්වන්න තියෙන්නේ ඉතාමත් පැරණි මෘදුකාංග. 2010 විතර සිලබස් එකක් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් මේ ලෝකේ මේ අපි කතා කරන අතරතුර අලුත් තාක්ෂණයන් බිහි වෙනවා. අලුත් නිෂ්පාදන එනවා. ඉතින් ඒවට ළමයා හැඩ ගැහෙන්න හදනකොට එයා රැකියා ශාස්ත්‍රයේ ඒවට ඉගෙන ගන්නකොට එයාගේ හිස්ටරි කියා අතීතය ඉගෙනගෙන තියෙන්නේ අර පරණ තීරිස් ගැන. දැන් ගොඩක් ළමයිට ඉස්කෝලේම IT කියන සබ්ජෙක්ට් එක එපා වෙනවා. අර ආසාවෙන් කරන්න පටන් ගන්නවා. නමුත් අර මැද හරියක් යද්දී දරුවට මේක එපා වෙනවා. මොකද එයාම කල්පනා කරනවා මේ පරණ දේවල්නේ මම ඉගෙන ගන්න. ඉතින් එයා සමහරට සෝෂල් මීඩියා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ඇතුලේ දකින්න දේවල් වලට සාපේක්ෂව එයා ඇත්තටම රියල් ලයිෆ් එකේ තියෙන දේවල් සහ ඉස්කෝලේ ඉගෙන ගන්න දේවල් සම්පූර්ණ තුනක්. එතකොට එයාගේ මනස ව්‍යාකූල තත්ත්වයටපත් වෙනවා. දෙයියනේ මම ඉගෙන ගන්න දේවල් නෙමෙයිනේ ප්‍රායෝගිකව භාවිත වෙන්නේ. එතකොට එතන අර දැනුම ඇති පාර්ශවයක් විතරයි එක්ස්පීරියන්ස් එකක් තියෙන දරුවා විතරයි දන්නේ. මේක ඇවිල්ලා අලුත් තාක්ෂණේ මේම ඉගෙන ගන්න පරණ තාක්ෂණේ මේ දෙක අතර ગેප් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න. නමුත් ඇත්තටම මම විශ්වාස කරනවා නිපුණ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙන ලොකු වෙනසක් ඕක. ඒකට එක්කෝ යම්කිසි ඔන්ලයින් මීඩියා එකක් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අප්ඩේටඩ් ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් දියුණු වෙමින් යන තොරතුරු ගැන විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වගේ විෂයක් හදාරන කෙනෙක්ට මොකද අද දවසේ තියෙන තාක්ෂණය නෙමෙයි හෙට දවසේ තියෙන්නේ. දැන් මට කවදාකවත් ශාස්ත්‍රයේ ඇවිල්ලා කතා කරලා කියන්න බෑ මම ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් කිය මට මේ දේ පුළුවන් කියලා. එතකොට මොකද මම මේ කියන අතරතුරත් නිපුණ අපි මේ කතා කරන අතරතුරත් අලුත් තාක්ෂණ බිහි වෙන්න පුළුවන්. එතකොට ඒකට හුරු වෙන්න ඕන අපි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි ලංකාවේ පෙළ පොත්වලට හෝ එතනින් එහා දරුවන්ට ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ යම් කිසි මට්ටමක මේ අප්ඩේටඩ් ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් යාවත් කාලින වෙමින් යන තොරතුරු ගැන කියවන්න එහෙම නැත්නම් ළමයින්ට දැනුම ලබා ගන්න යම් කිසි විදියක සම්පතක් මාධ්‍ය ආකාරයක් තිබ්බනම් මම හිතනවා ඒකෙන් යම් කිසි මට්ටමක IT ලිටරසි එක එහෙම නැත්නම් සාක්ෂරතාවයේ තොරතුරු තාක්ෂණ වේදේ ගැන ඉහළ යාවි කියලා. ඉහළ යාවි. එතකොට දැන් මම දැකලා තියෙනවා දැන් මමත් පාසල් යන කාලේ මමත් IT කරේ. ඇත්තටම දැන් මමත් IT ඩිග්‍රී එකක් තමයි මේ වෙද්දි කරන්නේ. එතකොට මේ මම දැකලා තියෙන විදිහට කියන්නේ අර ඉස්කෝලේ IT කියලා ඇත්තටම IT නෙමෙයි අපිට උගන්වලා. හරියලා ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ යුනිවර්සිටි එකක සහ පාසලක IT උගන්වන වෙනස ගැන IT සබ්ජෙක්ට් එක උගන්වන. ඉතින් මම ඔබෙන් අහන්නට කැමති මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවානේ. අධ්‍යාපන ඇමතිවරයෙකුත් ඉන්නවා. එතකොට ඒ ආයතනයට සහ අධ්‍යාපන ඇමතිවරයාට ඔබට දෙන්න තියෙන පණිවිඩය ගැන මේ පිළිබඳව ඔබේ අදහස කියන්නේ මේක කොහොමද වෙනස් වෙන්න ඕනේ? එතකොට මේකේ තව කියන්නේ ඉස්කෝලේ සිලබස් එකේ කොහොමද අප්ඩේට් වෙන්න ඕනේ මේ දේවල්? පොඩ්ඩක් ඔබේ අදහස කියන්න. රයිට්. ඇත්තටම ගත්තොත් අපි සාමාන්‍යයෙන් දරුවෙක්ට
දැනුම විදිහට ලැබෙන, ඒ කියන්නේ හරි ෆවුන්ඩේෂන් එකක්, හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් ලැබෙන්න ගන්න නිපුණ 10 සහ 11 කියන ශ්‍රේණි වලින්. විශේෂයෙන් ලංකාවේ ICT උගන්වන ගුරුවරයෙක් විදිහට 6 ශ්‍රේණි ඉඳන් ලැබෙන සිලබස් එක, එහෙම නැත්නම් තියෙන විෂය නිර්දේශය යම්කිසි මට්ටමක ප්‍රමාණවත් මදිභාවයක් මම තේරුම් ගන්නවා. ඒකම තමයි මම දකින තවත් ගැටලුවක් තමයි මේ ලංකාවේ දරුවන්ට බොහෝ විට පහසුකම් නැහැ. එයාලට මේ ඉගෙන ගන්න තියරි, එහෙම නැත්නම් මේ සිද්ධාන්ත කොටස් ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න. උදාහරණයක් ගත්තොත් එයාලට පාසලේ ලැබිලා තියෙන පාසල් විද්‍යාගාර වේවා පහසුකම් යම්කිසි මට්ටමක සීමිතයි. පරිගණක 20ක් තියෙන විද්‍යාගාරයක බොහෝ විට සමහරට තියෙන පරිගණක 15ක් හෝ 10ක් තමයි ෆන්ක්ෂනල්, එහෙම නැත්නම් ක්‍රියාකාරී අවස්ථාවේ පවතින. ඒකත් මම දකින ලොකු ගැටලුවක්. සහ මේක ඇත්තටම ගත්තොත් යෝජනාවක් විදිහට මම ඉදිරිපත් කරනවා විෂය නිර්දේශයේ යම්කිසි වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කාලයක් තමයි මේ කාලය. විශේෂයෙන් ළමයින්ට AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ගැන දැනුවත් කිරීමක් වුණා නම් මම හිතනවා නිර්දේශය ඇතුලේ වඩාත් හොඳයි කියලා. chat GPT කියලා කට්ටිය කියලා අපිට එහෙම නිශ්චිතව නාමකරණයක් යටතේ අවශ්‍ය නැහැ. නමුත් කෘත්‍රිම බුද්ධියක් කියන්නේ මොකද්ද? කොහොමද මේකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? මොනවද මේකෙන් කරන්න පුළුවන්? මේකේ තියෙන වාසිය අවාසි මොනවද? අවභාවිතයන් මොනවද? විශේෂයෙන් මොකද මම දැකලා තිනවා ඔය විශ්වවිද්‍යාලයන් තරුණ තරුණියන්ගේ තියෙන මම දකින දෙයක් තමයි එයාලට ලැබෙන අසයින්මන්ට්ස්, එහෙම නැත්නම් කරන්න ලැබෙන වැඩ කටයුතු වේවා, ඊට අමතරව පාසලන දරුවන් වේවා, එයාලගේ වැඩ පහසු කරගන්න මේ කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි මම විශ්වාස කරනවා නිපුණ කෘත්‍රිම බුද්ධියක් වේවා අපි පාවිච්චි කරන්න ඕනේ යම්කිසි සීමාවකට. මොකද අපි කවදාකවත් අමතක කරන්න හොඳ නැහැ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. අපි පටන් ගත්තේ කොතනින්ද කියන එක. මිනිස්සු විදිහට අපි කෘත්‍රිමකරණය වෙන්න සුදුසු නැහැ. ID හදාරන පුද්ගලයෙක් විදිහට මම දකින දෙයක් මිනිස්සු රොබොටයිස් වෙලා තියෙනවා. ඉතින් ඒකාකාරී වෙන්න හෝ කෘත්‍රිමකරණය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කුඩා දරුවන්ට කෙටි කාලයක් ඇතුළත, ඒ කියන්නේ කුඩා කාලේ සිටම එයාට කියලා දෙන්න ඕනේ මේ AI කියන්නේ මොකද්ද කියලා. මේ AI කියන ප්ලැට්ෆෝම්ස් කවදාකවත් වැටෙන්නේ නැහැ. මේවා අනාගතයේදී ඉදිරියේදී තවත් දියුණු වෙනවා, මීට වඩා තවත් තාක්ෂණ වෙනවා. දැන් මම දැකලා තිනවා විනාඩි 6-8 ඉස්සර ඔයාලා දන්නවා ඇති Google ලගේ VO කියන ටෙක්නොලොජි එක. ඉතින් VO එකේදී අපිට ඉස්සර ක්‍රියේට් කරන්න පුළුවන් උනේ 6 to 8 seconds clips. දැන් ඇවිල්ලා තිනවා fully AI, fully functional 1 hour movies මේ ක්‍රියේට් කරන්න පුළුවන්. right කෙලින්ම එතකොට fully functional AI තියෙනවා, සම්පූර්ණ ෆිසික්ස් සිමියුලේට් වෙනවා එහෙම් පිටින්ම. එතකොට අර වීඩියෝ එඩිටර් කෙනෙක්ගේ ජොබ් එකට පවා ලොකු බලපෑමක් වෙලා තියෙනවා මේ AI නිසා. ඉතින් දරුවන්ට කුඩා කාලේ සිට මේ දේවල් කියලා දීලා මේක වෙන්නේ කොහොමද? මේ දේ මෙන්න මෙහෙමයි පාවිච්චි කරන්න කියලා. ඒ බලපෑම් වලින් අපි එළියට එන්නේ කොහොමද? එතකොට දැන් අපි ඒ වගේ බලපෑමකින් එළියට එනවා කියන එක ගත්තොත් ඇත්තටම පළවෙනි දේ এডুকেෂන්. ළමයාව හෝ අදාළ පාර්ශවය හරියට දැනුවත් කරලා මෙන්න මෙහෙම දෙයක් තමයි ඔයා පාවිච්චි කරන්නේ. ඒ වුණාට දැන් ළමයි ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ ඒ කියන්නේ අර කොච්චර ඒකෙන් එළියට ගන්න උත්සාහ කරත් එක්සෑම් එකක් ලියන්න උනත් යූස් කරන්නේ chat GPT. ඒක අර කොච්චර ඒක එන්නේ නැහැ. ඒක එළියට එන්නේ නැහැ. ඒක අපි මොකක්ද ඒක දෙන්න අපිට ගන්න පුළුවන් සොලියුෂන් එක. එක්තරා විදිහකට මම හිතනවා ඉස්කෝල වලින් හෝ විශේෂයෙන් විශ්වවිද්‍යාල වගේ ආයතන ස්ට්‍රික්ට් පොලිසි එකක් ෆලෝ කරන්න ඕනේ AI යූසේජ් එක ගැන. අපිට පුළුවන් නිපුණ AIම AI වලට පාවිච්චි කරන්න. උදාහරණයක් ඇරෙට AI කියන එක ගත්තොත් දැන් ඕනතරම් ස්කෝලර්ස්ලා එහෙම නැත්නම් මේ ලේඛකයෝ පවා පබ්ලිෂර්ස්ලා පවා ප්‍රකාශ කරලා තියෙනවා එයාලට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා මේ AI වල යන කොමන් පැටර්න් එකක්. එතකොට අපි ෆ්‍රී ප්ලෑන් එකක් ගත්තත් මොකක් හරි පේඩ් ප්ලෑන් එකක් ගත්තත් හැම AI ඩොකියුමන්ට් එකකම ඒකාකාරී භාවයක් තියෙනවා. පැටර්න් එක අඳුරගන්න එක. පැටර්න් එක අඳුරගන්න පුළුවන්. දැන් එතකොට අපි කොච්චර අර දැන් කට්ටි පාවිච්චි කරන වචන තියෙනවා හියුමනයිස් කරනවා කියලා. ඒ කියන්නේ මානුෂීය කරනවා. ඇත්තටම ගත්තොත් ඇයි අපි මානුෂීය කරන්නේ? අපි මිනිස්සු වෙලා අපිට අපේ කන්ටෙන්ට් ගොඩක් කැම්පස් වලත් ළමයි අසයින්මන්ට්ස් කරද්දී උනත් මේ වද කරලා දෙන ගොඩක් වෙලාවට මේ chat GPT එකෙන් අරගෙන ඒක හියුමනයිසින් ටූල් එකකට දාලා ඒක හියුමනයිස් කරනවා. ඒක දාලා ගන්න. ඉතින් ඇත්තටම ගත්තොත් අපි පළවෙනි තැනින්ම ඕක ස්වභාවිකව නිර්මාණය කරා නම් අපිට ඕකේ අවශ්‍යතාවය මතුවෙන්නේ නැහැ. ඉතින් ඕක මම දකින ලොකු ගැටලුවක්. ඉතින් ඒත් එක්කම මම හිතනවා හරියට එඩියුකේට් කරලා ඒක සබ්ජෙක්ට් එකක් විදිහට දරුවන්ට ඉගෙනුවා නම් ඔතන ඒ කියන්නේ පාසල යන කාලේ සිටම උගන්වලා එයාට වාසිය අවාසි මොකද්ද මේකේ අවභාවිතය මොකද්ද? දැන් ගොඩාක් දරුවෝ හිතන් ඉන්නේ AI පාවිච්චි කරලා දැන් විශේෂයෙන් ඩෙවලොපර්ස්ලා වුණත් මෘදුකාංග නිර්මාණකරණයේදී යාලා හැම නිර්මාණය කරාට පස්සේ යා හිතන් ඉනවා alright මගේ ඇප් එක වැඩ ප්‍රශ්නයක් නැහැ. if it's working if it's then it's fine. යාලා හිතන් ඉන්න වැඩ නම් ඒක ඕකේ කියලා. හැබැයි අර පස්සේ මොකක් හරි එකක් ආවොත් ඒකගේ ගැටලුව ෆික්ස් කරගන්න විදිහක් දන්නේ නැහැ. කෝඩ් එක මැද තැනකින් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද මේක ඇවිල්ලා මොකද්ද මේකෙන් වෙන්නේ? උත්තර දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒ ඇවිල්ලා එයාගේ ඉලිටරසි එක එහෙම නැත්නම් එයාගේ තියෙන සාක්ෂරභාවය එයාගේ අවිධිමත් ලෙස භාවිත කරලා තියෙනකට කදිම නිදසුණා. ඉතින් මම හිතනවා සිලබස් එක ඇතුළෙන්ම මේ ටූල්ස් කල්තිය උගන්වලා ඒ වගේම තමයි මම දකින්න තව අඩුපාඩුවක්
විශේෂයෙන් දැන් කාලේ ට්‍රෙන්ඩ් වෙන දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන දේ. එතකොට ඒකෙත් අර මම කිව්වා AI යූස් කරලා වයිබ් කෝඩින් කරන කන්සෙප්ට්ස් තාම තියෙනවා. මම ඒ සම්බන්ධ දරන තව ආකල්පයක් තමයි නිපුණ ගොඩාක් වෙලාවට තමන් පුද්ගලික ව්‍යාපාරයක්, ඒ කියන්නේ තනි ඒක පුද්ගල ව්‍යාපාරයක් වගේ කරන කෙනෙක් හෝ තමන්ගේ බිස්නස් එකකට තමන්ට ඇප් එකක් දැන් ඩෙවලොප් කරගන්න පුළුවන්. අපි ප්‍රොම්ප්ට් එකකට මොකක් හරි මගේ අවශ්‍යතාවය රික්වයර්මන්ට් එක fully දීපු ගමන් එයා ඊට අදාළ ඇප් එක ජෙනරේට් කරන අවස්ථා වුණ තරම් තියෙනවා. හැබැයි ඒක එයාට පාවිච්චි වුණාට කමක් නැහැ. මම හිතනවා ඒක ඒ අඩු කුලකයක් ඇතුළත කෙටි කුලකයකදී ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන්ඩස්ට්‍රි එකට යන කෙනෙක්ට, ශාස්ත්‍රයට යන කෙනෙක්ට ඒක කිසිම විදිහක විධිමත් ක්‍රමවේදයක් විදිහට අනුගමනය කරන්න බෑ. මොකද අපි කෝඩින් කරනකොට ඒකට ස්ටෑන්ඩඩ් ප්‍රැක්ටිස් එකක් තියෙනවා. අපි යූස් කරන ලයිෆ් සයිකල්ස් තියෙනවා. එහෙම නැත්නම් ජීවන චක්‍රයක් තියෙනවා. ඒ ජීවන චක්‍රය ඇතුලේ ප්‍රොසෙසින් එක යන්න ඕනේ. මම හිතනවා මානුෂීය විදිහට. මොකද මම නිර්මාණය කරපු දේ, මම නිර්මාණය කරන කේතය, කෝඩ් එක තව පුද්ගලයෙක්ට කියවලා ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ සහ මට පුළුවන් වෙන්න ඕනේ මගේ කෝඩ් එක මම නිර්මාණය කරේ මොකක් උඩද කියන එක පැහැදිලි කරන්න. එතකොට මට A to Z මගේ කෝඩ් එක බ්‍රේක් ඩවුන් කරන්න පුළුවන් වෙන්න තරමට මට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉතින් මම ඒ නිසා දකින ආකල්පය තමයි දරුවන්ට අනිවාර්යයෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන AI ගැන උගන්වන මොඩියුල්ස් එහෙම නැත්නම් යුනිට්ස් ඉදිරිපත් වුණා නම් ඉස්සරහට වටිනවා. ඒ වගේම තවත් මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ ක්‍රිප්ටෝ කරන්සිස් ඊට අමතරව බිට්කොයින් වගේ දැන් කාලේ ට්‍රෙන්ඩ් වෙන ප්ලැට්ෆෝම්ස් වල යන ට්‍රේඩින් කියන ටෙක්නොලොජිස් වගේව පවා ළමයින්ට ඉගෙනුවා නම් ඊට අමතරව ඔටෝමේෂන් වගේ දේවල් ඊට අමතරව නෙට්වර්කින් පැත්ත තව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යයනය වුණා නම් මම හිතනවා දරුවන්ට ලොකු පහසුවක් වෙයි කියලා. ඒ වගේම සයිබර් සේෆ්ටි, සයිබර් සිකියුරිටි අංශය ඔන්න ඔය වගේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ගොඩක් දුරට ප්‍රයෝජනවත් වෙන සයිබර් සිකියුරිටි කියන සබ්ජෙක්ට් එක. ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා පුද්ගලික අංශයේ පවා විශ්වවිද්‍යාලවල විශාල වශයෙන් උපාධි තියෙනවා මේකට පිරිනමනවා. උපාධි තියෙන ඒ වගේම මේ පාත් එකට කියන්නේ ජොබ් මාකට් එකත් ගොඩක් මේ වැඩි කාලේ හයි. අනිවාර්යයෙන්ම ගොඩක් ඩිමාන්ඩින්. ඉතින් ඒ නිසා මම හිතනවා අන්න ඒ වගේ ඒ තමයි ට්‍රෙන්ඩ් වෙන ටොපික්ස් යුනිට්ස් වලට ඇතුළත් කරා නම් ළමයා පෙර සිටම සූදානම් වෙලා ඉන්නේ. මොකද මම උගන්වන අතරතුර පවා මට ගොඩක් ළමයි ඇවිල්ලා ෆෝන්ස් පවා දික් කරගෙන සර් මෙහෙම ප්‍රශ්නයක් කියලා දෙනවා අම්මගේ ෆෝන් එකේ, මෙහෙම ප්‍රශ්නයක් කියලා දෙනවා තාත්තගේ ටැබ් එකේ, කම්පියුටර් එකේ, ලැප් එකේ වැඩ කරන්නේ. ඒ දරුවන්ට ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා, දෝෂයක් තියෙනවා. ඒකත් මම දකින ලොකු දෙයක් ගැටලු නිරාකරණය කරන්න. එහෙම නැත්නම් ට්‍රබල් ෂූටින් කියලා අපි කියනවා. මේ ට්‍රබල් ෂූටින් කරගන්න හැටි තව චුට්ටක් දරුවන්ට වැඩිපුර ඉගෙනුණා නම් මම හිතනවා බොහෝ දුරට එයාට පුළුවන් බාහිරට පිවිසෙන්නේ නැතුව තමන්ගේම ගැටලුවක් තමන් විසින්ම ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපිට අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි ගොඩක් වෙලාවට දැන් ළමයි දැන් ඉස්සර නම් ඊට අවුරුදු 5කට විතර කලින් අපි ගත්තොත් software engineering කියන field එකට සෑහෙන ළමයි කියන්නේ ඩිග්‍රීස් කරනවා. හරිද? එතකොට ඒ දවස් කාලේ වෙද්දි මම හිතන විදිහට වෙබ් ඉන්ජිනියරින් එතකොට සයිබර් සිකියුරිටි වැඩි ප්‍රොපියුලර් නැහැ. එතකොට ඒ කාලේ හැටියට තිබ්බේ මම software engineer කෙනෙක් කියන මේක තමයි තිබ්බේ. හැබැයි මේ මාකට් එක දැන් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා සහ ඒ software engineering කියන පාත් එක සිලෙක්ට් කරගෙන ඒක ඩිග්‍රී එක කරන්න ළමයි බය වෙලා තියෙනවා මේ පාත් එකට දැන් ජොබ් නැහැ කියලා. ඒක ගැන මොකද දෙන්න තියෙන අදහස ගුරුවරයෙක් විදිහට? ඔව් software engineering field එක නිපුන් බොහෝ දුරට අවුරුදු 4-5කට විතර නෙමෙයි ඊටත් කලින් තිබිච්ච platform එකක්. නමුත් කාලයත් එක්ක විශේෂයෙන් අර AI වල බලපෑමත් එක්ක heavy hit එකක් එහෙම නැත්නම් ලොකු බලපෑමක් මේකට තිබුණා. මොකද ගොඩාක් කට්ටිය දැන් developer කෙනෙක් වෙන්න නම් මිනිස්සෙක් අධ්‍යාපනයක් ලැබලා කාලේ ඉනවා යාගේ experience අත්දැකීම් හදාගෙන ඊට පස්සේ තමයි ආයි ස්ථාවරයට එන්නේ. නමුත් දැන් කාලේ ගෙදරින් ඉඳන් මිනිස්සෙක්ට ඔය anti gravity වෙන්න පුළුවන්, visual studio වෙන්න පුළුවන්, මොනවා හරි use කරන environment එක පාවිච්චි කරලා පරිසරයක් පාවිච්චි කරලා develop කරන්න පුළුවන් application එකක් ඉතා පහසුයි. එයාට prompt එකකට ඒක සීමා වෙලා තියෙන්නේ. එතකොට අර එතන තියෙන දේ තමයි ඒ මොනා කරත් ඇත්තටම ගත්තොත් ඒක පිටිපස්සේ යම්කිසි ස්ටඩි එකක් තියෙනවා. එතකොට ඔයා ස්ටඩි කරලා ඒ ෆීල්ඩ් එක ගැන ප්‍රවීණයෙක් වුණා හෝ නැතා හෝ ඔයාගේ භාවිතයේ තීරණය වෙන්නේ ඔයාට තියෙන අත්දැකීම මත. ඒ ටූල් එකක් වුණත් අපි හසුරවන්න දැනගන්න ඕනේ. දැන් උදාහරණයකට අපිට එකම පී අරගෙන එකෙන් පාන් කපන්නත් පුළුවන්, අතක් පයක් වුණත් කපා ගන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ වගේ අර ඒක භාවිත කරන විදිය ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. ඉතින් මම හිතනවා software engineering field එකට ගත්තොත් heavy hit එකක් ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙත් අර මම කිව්ව vibe coders වල එහෙම නැත්නම් AI use කරලා develop කරන කට්ටිය සහ ශාස්ත්‍රය අතින් ගත්තොත් ශාස්ත්‍රයට මුල් තැන දෙන කෙනෙක් නම් vibe coding කරන්න එහෙම නැත්නම් ඒක use කරන්න ප්‍රශ්නයක් නැහැ.
up to a certain limit මොකක් හරි සීමාවකට ඇතුලේ පාවිච්චි කරන්න. ඒක ඔයා පොඩි ප්‍රොජෙක්ට් එකක පොඩි කෝඩ් කොටසක් වෙරිෆයි කරගන්න පොඩි ටෙස්ටින් එකක් කරන්න පාවිච්චි කරලා මම හිතන්නේ ගැටලුවක් කියලා. මොකද ඒ තාක්ෂණය හදලා දින පාවිච්චි කරන්න නැබිට. නමුත් ඒක අවභාවිතා කරනවා කියන්නේ ඒක ඕවර් යූස් කරලා ඔයාගේ වැඩ ඔක්කොම ඔටෝමේට් කරගන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දැකලා තියෙනවා ඇතම් කම්පනීස් වෙනම නිපුණ අපි කෝඩ් එකක් යවුවට පස්සේ ඒක සාම්පල් කරලා බලනවා AI එකකට වෙනම ප්‍රොසෙස් කරලා බලනවා මේ කෝඩ් එක AI ජෙනරේටඩ්ද කියලා. මොකද අපි කොච්චර කිව්වත් AI ජෙනරේටඩ් කන්ටෙන්ට් එකක් ඉතා පහසුවෙන් අඳුරගන්න පුළුවන්. ක්‍රම තියෙනවා අපි කියන්නේ අපි කෝඩ් කරන පැටර්න් එකයි AI එකෙන් දෙන පැටර්න් එකයි දෙකක් අනිවාර්යයෙන්. එතකොට අර අපි හෑන්ඩ් කෝඩ් කරන හાર્ඩ් කෝඩ් කරලා ලියන කෝඩ් එක ගොඩක් වෙලාවට ඩිමාන්ඩින් වෙන්න පුළුවන් ෆීල්ඩ් එකේ. AI වලින් ජෙනරේට් කරපු එක ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මෘදුකාංග ඉංජිනේරු අංශයට එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට මම කියන්නේ බේසික්ස් ටික එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක හරියට හදාගෙන එන්න. ඉගෙන ගන්න කලින් ඒ බේසික් එකේ ලේඅවුට් එක හරියට හදාගත්තොත් ඔයාට එතනින් එහාට එක්ස්ප්‍රස් කරලා ඔයාගේ ඩෙවලොප්මන්ට් වැඩ කටයුතු ටික පහසු කරගන්න පුළුවන්. ඉන් ඉදිරියට AI පාවිච්චි කරන්න හැබැයි රෙස්පොන්සිබිලි එහෙම නැත්නම් වගකීම් සහිතව ඒක පාවිච්චි කරන ගැටලුවක් එන්නේ නැහැ. දැන් මේ කාලෙ වෙද්දී කියන්නේ අපි ඉස්සර දැන් අපි ගත්තොත් software එකක් අපි use කරද්දී අපි කියන්නේ අර කාලෙ වෙද්දී web based systems ගොඩක් තිබ්බේ නැහැ. එතකොට දැන් වෙද්දී web based system වලට තමයි හැම එළිය ගත්තොත් අපි කම්පැනි එකකින් ගත්තොත් අපි වුණත් personally කැමති web based system. ඒකට මම හිතන විදිහට හේතුව අපිට ලෝකේ ඕන තැනක ඉඳන් use කරන්න පුළුවන්. අපි normal අර system එකක් develop කරලා අපි ඒකේ අපේ lap එකේ දාගෙන හරි computer එකේ දාගෙන run කරොත් ඒකේ අපි ඉන්න තැන ඉඳන් විතරයි. එතකොට ඒකට අර සබ්ජෙක්ට් එකටයි ගොඩක් අය කැමති web based systems වලට. ඔව් web based systems වල ඇත්තම ගත්තොත් ඔයා කිව්ව පොයින්ට් එක ඇත්තටම හරි. අපිට පුළුවන් ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඒකට ඇක්සස් කරන්න. ඒක පළවෙනි යූස් එක. අනිත් එක තමයි අපි සර්වර් එකක් කරහා පාවිච්චි කරද්දී අපිට පුළුවන් සර්වර් එක ෂෙයා කරන්න. උදාහරණයක් හැටියට මගේ සර්විස් එක තව කෙනෙක්ට පාවිච්චි කරන්න කියලා බලන්න. අපි ඒකට කියනවා ලින්ක් එකක් දානවා කියලා. ඒ ලින්ක් එක drop කරලා මට මගේ වෙබ්සයිට් එක ඔයා විසිට් කරන්න, ඔයා විසිට් කරලා බලන්න කියලා කීප දෙනෙක් අතර මේ සොලියුෂන් එක බෙදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මම දකින ලොකු ආසියක් සහ ගොඩාක් වෙලාවට මේ web based systems වලට යන්න ලොකුම රීසන් එක තමයි එකවර යූසර්ස්ලා කීප දෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ෂෙයාරින් එහෙම නැත්නම් බෙදා ගැනීමට අමතරව එකවර කීප දෙනෙක් අතර ඩිස්ට්‍රිබියුට් වෙන එක වෙද්දී අපිට පුළුවන් නිකුණ මේ අපි දැන් බිස්නස් එකක් ව්‍යාපාරයක් වගේ කරනවා නම් අපිට ලොකු ට්‍රැෆික් එකක් ඒක ඇතුළට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ලෝකල් සිස්ටම් එකක් නම් අපි තනි ඩිවයිස් එකක කරන සිස්ටම් එක හදන්නේ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට වෙනස් වෙන්න ඕනේ. ඊට අමතරව මම කස්ටමයිස් කරන්න ඕනේ මගේ ඇප් එක. කෝඩ් එකේ චේන්ජස් වෙනවා. මොකද ඒකට අමතරව අපි මේක ඉන්ස්ටෝල් කරන එහෙම නැත්නම් මේ සිස්ටම් එක දාන ප්ලැට්ෆෝම් එක වෙනස් වෙන්න පුළුවන්. මේක iOS වෙන්න පුළුවන්, Android වෙන්න පුළුවන්, Windows වෙන්න පුළුවන්. හරි ඒ වගේ වෙනස්කම් තියෙනවා. මම ඔබෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටම එක පොයින්ට් එකකට එන්න. ඒ පොයින්ට් එක තමයි ඇත්තටම දැන් වෙබ් ඉන්ජිනියරින් කියලා වෙනම තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියලා තවත් පැත්තකින් තියෙනවා. එතකොට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන කෙනෙක්ට ඔය වෙබ් බේස් සිස්ටම් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් ඉන්ජිනියරින් කරන කෙනෙක්ට හදන්න පුළුවන්. නැත්නම් ඔය දෙගොල්ලන්ට මේක පුළුවන්. රයිට්. දැන් අපේ කාලේ 2014 13 වගේ ප්‍රශ්නේ හෙවද අර කතාවක් යනවා අපේ රට ඇතුලේ software engineering field එකට job vacancies දැන් නැහැ, වැඩක් නැහැ කියන මතේ. ඒකට තර්කයක් විදිහට තමයි මම ඔයගෙන් කමෙන්ට් කරලා පොයින්ට් එක ඇහුවේ. රයිට්. එතකොට දැන් වෙබ් ඉන්ජිනියර් කෙනෙක් වේවා, software engineer කෙනෙක් වේවා මේ දෙගොල්ලන්ගෙනුත් ඇත්තටම ගත්තොත් අපි සාමාන්‍ය පොදුවේ ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් මෘදුකාංගයක් කියන එක ගත්තොත් නිර්මාණ කරන ආකාර දෙකයි. එක්කෝ ස්ටෑන්ඩලෝන් ඇප්ලිකේෂන් එකක් හදන්න ඕනේ. ස්ටෑන්ඩලෝන් කියද්දි බොහෝ දුරට ඒගොල්ලෝ ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ නෙමෙයි වැඩ කරන්නේ. මේක ඔෆ්ලයින් වැඩ කරන්නේ. ඒ කියන්නේ ලෝකලි. ඒ වගේ ඩිවයිස් එකකින් වැඩ කරනවා. එහෙම නැත්නම් වෙබ් බේස් සිස්ටම් එකක් තියෙනවා. ඔන්ලයින් සිස්ටම් එකක්. ඒතර මේ ක්‍රමය මොන විදිහට ගත්තත් වෙබ් බේස් ඉන්ජිනියර් කෙනෙක් නිර්මාණය කරන්නේ බොහෝ දුරට ඔන්ලයින් එහෙම නැත්නම් සර්වර් එකක් කරා කමියුනිකේට් කරන සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් ඒත් එක්කම software engineer කෙනෙක් ගත්තොත් software engineer එකේ තියෙන මම දැන් කාලේ දකින ලොකු අඩුපාඩුවක් තමයි මිනිස්සු වැරදි වටහා ගැනීමක් තමයි software engineer කෙනෙක් කියන්නේ apps හදන කෙනෙක් කියන එක. ඕක මම දකින ලොකු වැරදි ආකල්පයක්. ඇත්තටම ගත්තොත් software engineer කෙනෙක් කියන්නේ හැම පුද්ගලෙක් නෙමෙයි. එහෙනම් මට එයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඩෙවලොපර් කෙනෙක් කියන්නේ කවුද කියලා. නිර්මාණකරුවෙක් ඈ. එතකොට එහෙම පුද්ගලයෙක්ගෙන් අහුවොත් එයාලට උත්තරයක් නැහැ. software engineer කෙනෙක් කියන්නේ software එකක් ඩෙවලොප් කරන පුද්ගලෙක් නෙමෙයි. software engineer කෙනෙක් කියලා කියන්නේ development practice එකක් ගත්ත කෙනෙක්. එතකොට එයා අපි ගත්තොත් අපි කියනවා software develop කරන්න තියෙනවා ජීවන චක්‍රයක්. අර මම කලින් කිව්වත් වගේ software development life cycle එක කියලා. මේ life cycle එක ඇතුලේ stages කිහිපයක් තියෙනවා නිපුණ.
ඒකේ ආරම්භයේ පටන් ගන්න අවශ්‍යතා හඳුනා ගැනීම. එහෙම නැත්නම් requirement analysis. එතනින් පස්සේ මේ හදාගන්න මේ steps ටික ඔක්කොම රවුමට ගියට පස්සේ අවසානයේ maintain වෙවි යන application එකක් තමයි අපිට build වෙන්නේ. මේ application එක ඇත්තටම ගත්තොත් මේ software engineer ගේ කාර්යභාරය තමයි ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ project එකේ guidance එක දෙන ගමන් වැඩ ටික monitor කරන එක තමයි බොහෝ දුරට software engineer කෙනෙක් කරන්නේ. ඇතැම් අවස්ථාවල some instances වලදී ඔය SDLC එක එහෙම නැත්නම් මම කිය ජීවන චක්‍රය ඇතුලේ තියෙන ඇතැම් කොටස් මෙන්න මේ software engineer විසින් ආවරණය කරනවා. එතකොට software engineer කෙනෙක් වෙන්න නම් ඔයාට අනිවාර්යෙන් අර practice එක fully තියෙන්න ඕනේ. A to Z ජීවන චක්‍රය ඇතුලේ තියෙන සියලුම පියවර හැකියාවෙන් පුළුවන් වෙන්න ඕනේ. ස්කිල්ස් ටික ඩෙවලොප් වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ඔයාට මේන්ටේන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ටෙස්ටිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෝඩ් රයිටිං පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව රික්වයර්මන්ට් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඔක්කොම ප්‍රැක්ටිසස් තියෙන ටෝටල් කැරක්ටර් එකක් තමයි ටෝටල් පර්සනැලිටි එකක් තමයි අපි software engineer කෙනෙක් කියලා කියන්නේ. programmer සහ developer කියලා කියන්නේ බොහෝ දුරට software engineer කෙනෙක් යටතේ ඉන්න soon to be a software engineer. software engineer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන පාර්ශවයකට තමයි බොහෝ දුරට අපි developer කෙනෙක් එහෙම නැත්නම් programmer කෙනෙක් කියලා කියන්නේ. දල වශයෙන් ගත්තොත් calculator එකක් ගන්නවා නම් calculator එකක් ඇතුලේ බොත්තමකට අපිට සමාන කරන්න පුළුවන් developer කෙනෙක්. හැබැයි developers ලා කිහිප දෙනෙක් එකතු වෙලා ඒ ඔක්කොම handle කරන තනි පාර්ශවයක් විදිහට අපිට calculator එක ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට ළමයි බය වෙලා ඉන්නම ඉංග්ලිෂ් නැතුවමට IT කරන්න බැහැ. හරිද? ඉංග්ලිෂ් නැතුව IT කරන්න බැහැ. ඇත්තට බෑ. ඉංග්ලිෂ් නැතුව IT කරන්න පුළුවන්ද බැයිද? ඔව් ඇත්තටම ගත්තොත් ඒකේ සරල උත්තරයක් තියෙන උත්තරේ හරිම සාධනීයයි. අපි ගත්තොත් නිපුණ දැන් අපි මේ ඉගෙන ගන්න සංකල්ප මේ concepts බාහිරේ ඇත්තටම ගත්තොත් අපි ගන්නේ western culture එකෙන් එහෙම නැත්නම් බටහිර පරිසරයෙන් තමයි මේ බහුතරයක් ලැබෙන්නේ. ඉතින් බටහිර පරිසරය කියද්දී ප්‍රමුඛතාවය ලැබෙන භාෂාව තමයි ඇත්තටම ගත්තොත් ඉංග්‍රීසි. මොකද ඒක ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක. අපි sannivedana කරන්න භාවිතා කරන ෆොරිනර් කෙනෙක් එක්ක එහෙම නැත්නම් විදේශික පුද්ගලයෙක් එක්ක වේවා වුණත් sannivedana කරන්න ඉංග්‍රීසි මුල් කරගන්නවා. ඉතින් මම දකින දෙයක් තමයි විශේෂයෙන්ම ICT කරනකොට විශේෂයෙන් පාසල් වල ඇතැම් පාසල් තරයේ ළමයින්ට යොමු කරනවා චූටි කාලෙම ඉංග්‍රීසි සිලබස් එක උගන්වන්න. නමුත් ඒ ළමයට හම්බෙලා තියෙන පෙළපොත සිංහල මාධ්‍ය. ඔහොම මම දැකලා තියෙනවා ගැටලු. එතකොට සිංහල මාධ්‍ය අච්චුපොත පෙළපොත තිබිලා එයා ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින්. එතකොට ඇත්තටම ගත්තොත් ඒක වෙන්න ඕන හරියනම් ඉංග්‍රීසි පෙළපොතටම ළමයා හුරු වුණා නම් හරි පොඩි කාලෙම. මොකද ඒකට හේතුව ඇවිල්ලා මේ අපි ඉගෙන ගන්න කල්චර් එකත් එක්ක මේ යන concepts මේ සංකල්ප ඔක්කොම පාහේ අර බටහිර පරිසරයත් එක්ක ආපු නිසා සිංහල භාෂාවකට යනවට වඩා යොමු වෙනවට වඩා ඒ දරුවා ඒ concept එක ප්‍රායෝගිකව apply වෙන. ඒ කියන්නේ දැන් අපි පරිසරයේ ගත්තත් ඉන්ඩස්ට්‍රි එකට ආවත් අපි සිංහලෙන් මේක කියන්නේ මේ නිපුණ. දැන් උදාහරණයකට අපි කවදාකවත් කියන්නේ නැහැ මම මේ මෘදුකාංගයක් කේතකරණය කරනවා මගේ කේතකරණය වාට සකසලා බලන්න පුළුවන්ද ඒ මුකුත් කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම අහලා තියෙන විදියට මවුස් එකට අපි ඉංග්‍රීසි වලින් මවුස් කියලා කියන්නේ මුසිකේ කියලා මුසිකේ අතුරු පූර්ව කීබෝඩ් එකට අතුරු පූර්ව ඒ වගේ අර එතකොට වචන ටිකක් තියෙන්නේ. වචන ටිකත් එක්ක ඉතින් මේ වාග්මාලාව සිංහල භාෂාවට ආවේනිකයි. නමුත් ඒක මද බෝඩ් එකට මම පූර්ව. ඉතින් අර ඔය වගේ වචනත් එක්ක අර මම දකිනවා ලොකු ඉතන ગેප් එකක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් ඔක තවත් ගැටලු සාගත වෙන උසස් පෙළ වගේ කරන දරුවෙක්ට. මොකද එයාට තියෙන වචන පරසේ තවත් වැඩි. ඒවා සංකීර්ණ ගැඹුරු සමහර ළමයි මට ඇවිල්ලා කියනවා සර් තේරෙන්නේ නැහැ මේ වචන මේ මොකද්ද මේකේ තේරුම. එතකොට ඌට උගන්වන්න වෙන්නේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් ඒ වචනේ. සිංහල මාධ්‍යෙන් තමයි මිනිස්සු ඉගෙන ගන්න. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. ඒ වුණාට අර මම ප්‍රධාන වශයෙන් හිතනවා අනිවාර්යයෙන්ම ICT නම් ඒ IT ෆීල්ඩ් එකට එන කෙනෙක් නම් ඉංග්‍රීසි මැන්ඩටරි ඉංග්‍රීසි අත්‍යවශ්‍ය විය යුතුමයි. කෝඩින් දැනුමක් නැතුව වෙබ් ඉන්ජිනියර් කෙනෙක් හෝ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඩෙවලොපර් කෙනෙක් හරි අඩුව වෙන්න පුළුවන්ද? ඇත්තටම ගත්තොත් මම කෙලින්ම කියනවා ඒක ඇත්තටම යම්කිසි මට්ටමක අපහසුයි කියලා. මොකද ඒකට හේතුව අර මම කලින් කිව්වත් වගේ මෘදුකාංග ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙනවා නම් ඔයාට ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් කේතකරන ශක්තියතාවය කෝඩින් ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඩෙවලොපර් කෙනෙක් වෙනවා නම් ඒත් ඔයා වැඩ කරන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් යටතේ. ඩෙවලොපර් කියන්නේ නිර්මාණකරුවෙක්. අනිවාර්යයෙන්ම කෝඩින් ප්‍රෝග්‍රස් එක ඒක කියන්නේ ඔයා ප්‍රෝග්‍රස් කරලා ඔයා ප්‍රැක්ටිස් එක හදාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම වෙබ් ඉන්ජිනියර් කෙනෙක් වුණත් ඔයාට මම විශ්වාස කරනවා පුද්ගලිකව අනිවාර්යෙන් කෝඩින් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. පෝර්ට්ෆෝලියෝ එකක් නැතුව අපේ රටේ තුල හෝ වෙනත් රටක ජොබ් එකක් හොයන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ගත්තොත් පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ පුද්ගලයෙක් කරගෙන ආපු ප්‍රොජෙක්ට්ස් වල එකතුවක් කලෙක්ෂන් එකක් කියන එක. එතකොට පෝර්ට්ෆෝලියෝ එකක්
අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අර මම ආයිත් කියනවා ලංකාව කියන්නේ අධික ලෙස තරඟකාරී රටක් IT සෙක්ටර් එකේ IT ශාස්ත්‍රයේ. ඉතින් රැකියා අවස්ථාවකට යන කෙනෙක්ට අනිවාර්යයෙන්ම පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන්න ඕනේ. පෝර්ට්ෆෝලියෝ එක ගොඩාක් පවර්ෆුල් වෙන්න ඕනේ. සහ පර්සනල් ප්‍රොජෙක්ට්ස් තියෙන තරමට වඩාත් හොඳයි. මොකද ඒක අර ඇත්තටම ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ HR ප්‍රොසෙසින් එක අනුව. හැබැයි මම අලුතෙන් ෆීල්ඩ් එකට එන්න ඉන්න අලුතෙන් ශාස්ත්‍රයට එන්න ඉන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ ඔයා තනියෙන් ටෙස්ට් කරන්න. ඔයා වැරදි කරන තරමට ඔයා ඉගෙන ගන්නවා. එහෙම නැතුව දැන් අපි කොහොමද වැරද්දක් නොකර දැන් උදාහරණයකට චූටි කාලේ වුණත් අපි බයිසිකලයක් පදිනකොට නිපුණ බයිසිකලේ පදින කාලේ අපි හැමෝම වැටලා තිනවා. හරිද? ඉතින් වැටිලා අපි වැටුණාට පස්සේ තමයි අපි බැලන්ස් එක ඉගෙන ගන්න. වැටෙන්නේ නැතුව කොහොමද මම දන්නේ මම වැටෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී කියලා. ඒ වගේ අර ප්‍රැක්ටිස් එක හදාගන්න කලින් ඔයා සෙල්ෆ් මේ ලර්නින් එක කරන්න ඕනේ. ස්වයං අධ්‍යයනයක් කරන්න ඕනේ. කරලා ප්‍රැක්ටිස් එක හදාගත්තට පස්සේ ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඒ හදාගන්න පෝර්ට්ෆෝලියෝ එක ගොඩාක් පවර්ෆුල් වෙන තරමට ඔයාට ජොබ් මාකට් එකේ ඉහළ හයි පේ එකකට එහෙම නැත්නම් ඉහළ වැටුපකට යන්න අවස්ථාවක් ඔයාලට සැලසෙයි. ඉතින් මේ IT ෆීල්ඩ් එකේ ඉන්ටර්න්ෂිප් නැතුව කැරියර් එක අපිට හදාගන්න පුළුවන්ද? ඉන්ටර්න්ෂිප් එකක් ඇත්තටම ගත්තොත් ඉන්ටර්න්ෂිප් එකක් නැතුව IT කැරියර් එකක් මම විශ්වාස කරනවා බෑ කියලා නිපුණ. මොකද ඒකට හේතුව ඉන්ටර්න්ෂිප් එකකින් තමයි පුද්ගලයෙක් එයාගේ කැරියර් පාත් එකකට ඕපනින් එක ගන්න. එතකොට මේකෙදි එයා සොෆ්ට්වෙයාර් වෙන්න පුළුවන් මොන ෆීල්ඩ් එකට ගියත් එයා කරන ඉන්ටර්න්ෂිප් එකෙන් තමයි තීරණය වෙන්නේ එයා මේ ශාස්ත්‍රයට ඉන්න සුදුසු පුද්ගලයෙක්ද නැද්ද කියන එක. දැන් බොහෝ විට ඉන්ටර්න්ෂිප් එකක් මාස 6ක් වගේ කාලයක් අපරිම ගියොත් වර්ෂයක් වගේ කාලයක් නේ තියෙන්නේ. ඉතින් මේ කාලේ පරාසය ඇතුළතදී ඔයාට ලැබෙන අත්දැකීම් ඔයා ලබා ගන්න දේ තමයි. අපි කියන්නේ කොහරි වර්ක් කරද්දී ඇත්තටම අපිට අර ගොඩක්ම කියන්නේ 100%ක්ම අපිට එක්ස්පීරියන්ස් එකයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකයි ඇත්තටම හම්බෙන්නේ. ඉතින් එතනදී දැන් ඔය ඇතැම් වෙලාවට මේ සමහරක් කට්ටිය මම අහලා තිනවා කියනවා සර් මේ ඉන්ටර්න්ෂිප් එකට ගියාට මේ රස්සාවෙක් කියලා තියෙන දේවල් නෙමෙයි කරන්න හම්බෙන්නේ කියලා. ඔව් ඉතින් ඒක ඇත්තටම ගත්තොත් ඔයා විතරක් නෙමෙයි ඔයා තනියම නෙමෙයි අපිත් එහෙමයි. රැකියා ශාස්ත්‍රය ඇතුලේ යම් කිසි දෙයක් ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාට විවිධ ස්කිල්ස් හදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ස්කිල්ස් ඩෙවලොප් කරන්නත් ලොකු අවස්ථාවක්. මේක ඔපචුනිටි එකක්. ඉතින් මම විශ්වාස කරනවා ඉන්ටර්න්ෂිප් එකක් කියන්නේ ඔපචුනිටි එකක්. ඒක අනිවාර්යෙන් හැමෝටම තියෙන්න ඕනේ. ඒක IT ශාස්ත්‍රයටම කියලා සීමා වෙන්නේ නැහැ. ඔයා මාකටිං පැත්තට ගියත් බිස්නස් පැත්තට ගියත් ඒ ඔපචුනිටිස් හම්බුනොත් ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් එකක් නැතුව මම හිතන්නේ නැහැ ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ට chance එකක් තියෙයි කියලා නිකුත්. ඇලන් ෆ්‍රීලාන්සින් කියන මෙතඩ් එකද හොඳ? එහෙම නැත්නම් කම්පැනි ජොබ්ද හොඳ? සරලව ගත්තොත් දැන් කාලේ බරම ලොකු ගැටලුවක් තියෙනවා ෆ්‍රීලාන්සින් කරන කට්ටියට. දැන් ඉස්සර නම් කට්ටිය අප්වර්ක් හරි ෆයිවර් හරි මයික්‍රෝ වර්කර්ස් පිකෝ වර්කර්ස් ඔය වගේ චුටි චුටි ඩොලර් ගණන් වලට රේට්ස් වලට පොඩි පොඩි ටාස්ක්ස් කරලා හොයනවා. නමුත් ඒක එක්තරා තරුණෙක් විශේෂයෙන් මම දැක්කා Facebook එකේ සටහනක් දක්වලා පැහැදිලිව කියලා තියෙනවා ඉස්සර මම $100ට කරපු වීඩියෝ එඩිට්ස් වගේවා දැන් පහසුවෙන්ම AI වලින් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන නිසා මට ගොඩක් කරලා ජොබ් ඔපචුනිටිස් අඩුයි කියලා. ඉතින් බොහෝ දුරට මේ දේවල් ගෙදර ඉඳන් කරන්නේ අර මම කිව්ව ස්වයං අධ්‍යයනයක් එහෙම නැත්නම් self study කරපු පුද්ගලෙක්. ඉතින් එයාගේ එක්ස්පීරියන්ස් එක එයාට හොඳ එක්ස්පර්ටීස් එකක් හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් පවා තියෙන්න පුළුවන්. නමුත් මම දකින ලොකු ගැටලුවක් තමයි ඒ ඇතුළේදී එයාට ඒ ක්වොලිෆිකේෂන් එක තිබ්බට එයාට ඒක ප්‍රෝග්‍රස් කරලා එතනින් ඉස්සරහට යන්න බෑ. එයා වෙතනින් සීමා වෙනවා. ඉතින් ෆ්‍රීලාන්සින් කරනවට වඩා ශාස්ත්‍රයට එන්න කලින් ෆ්‍රීලාන්සින් කරාට කමක් නැහැ. හැබැයි ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට ෆ්‍රීලාන්සින් ප්‍රමාණවත් මදි සහ විශේෂයෙන් තනියෙන් තමන්ගේ වියදම් දරාගෙන ජීවත් වෙන පුද්ගලයෙක්ට දැන් කාලේ 2026 නිපුණ ෆ්‍රීලාන්සින් කියන එක මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි කියලා. ප්‍රමාණවත් වෙයි කියලා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඇත්තටම IT කරලා ඉන්න කට්ටිය මේ ෆ්‍රීලාන්සින් කියලා කරනවා. ඔව්. අතන මේ කියනා වගේ මුදලක් ඒකෙන් අපිට earn කරන්න පුළුවන්ද? එතන ගත්තොත් ඒක ඇත්තටම තාත් සමහරව කරන ක්‍රිප්ටෝ කරන්සි කියලා. රයිට්. අදහස මොකක්ද ඒක? ඉතින් ඇත්තටම ගත්තොත් ඒක ගොඩක් දැන් විශේෂයෙන් ෆ්‍රීලාන්සින් වගේ ගත්තොත් අපිට හරිම කෙටි කුලගයක් තියෙන්නේ. ඒක ඇතුලේ කරන්න පුළුවන් ජොබ්ස් ප්‍රමාණය හරිම ලිමිටඩ්. මොකද ෆොටෝ එඩිටින් ගත්තොත් දැන් AI හරහා ටක් ගාලා කරගන්න පුළුවන්. වීඩියෝ එඩිටින් නැවත AI උතන රිලීඩ් එක කරන් තියෙනවා. මොකද අපි දෙන ටාස්ක් එක දාලා අපි එතන තියෙනවා බිඩ්ස් කියලා ඒවා හදන්න ඕනේ. highestම බිඩ් එකකින් ඉක්මනටම ලැබෙන lowestම බිඩ් එකට තමයි ගොඩක් කට්ටිය කැමති. ඒ කියන්නේ මම බිඩ් එකක් දැම්මොත් මගේ බිඩ් එකට ඇක්සෙප්ට් කරන කවුරු හරි ඒක වැඩේ අරගෙන අඩුම වියදමකින් කරනවට මමත් කැමති. එතකොට හැබැයි මම ඒක කරන කෙනෙක් විදිහට ඒ ටාස්ක් එක කරන කෙනෙක් විදිහට මම ගොඩක් කැමති මට හය පේ එකක් තියෙනවා. නමුත් ඇත්තටම ගත්තොත් එතන ලොකු තර්කකාරීත්වයක් නිර්මාණය වෙන නිසා සහ AI වල බලපෑම නිසා තදින්ම ඔය ෆ්‍රීලාන්සින් කරන කට්ටියට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා 2026 වෙනකොට. ඉතින් ඒකෙදි මම ගත්තොත්
ෆ්‍රීලාන්සින් කරන එකේ ඩෙවලොප්මන්ට් වගේ කරන කට්ටිය ඉන්නවා, මියුසික් ප්‍රොඩක්ෂන් කරන කට්ටිය ඉන්නවා. අවාසනාවකට ඔය ශේෂ්ත්‍ර සෑහෙන්න පාහේ ආවරණ වෙලා ඉවරයි, ඇටැක් වෙලා ඉවරයි ඒ වෙලින්. ඉතින් ඒත් එක්කම ක්‍රිප්ටෝකරන්සි වගේ ගත්තොත් ක්‍රිප්ටෝකරන්සි ට්‍රෙන්ඩ් වුණා තදින්ම විශේෂයෙන් ඔය කොවිඩ් පීරියඩ් එකට කලින් 2018 17 පීරියඩ් එකේ වගේ ඔය බිට්කොයින් වල ආගමනයට පෙර දැකලා තියෙන විදිහට ක්‍රිප්ටෝකරන්සි කරපු හැමෝම වගේ ලොස්ට්. ඒක ඇත්තටම ගත්තොත් ක්‍රිප්ටෝකරන්සි කියන එකත් අර ලර්නින් කර්ව් එකක් තියෙනවා. ඒකේ ස්ටඩි කරන්න ඕනේ, ඔයා charts ඇනලයිස් කරන්න ඕනේ. මොකද ඔය ඇත්තටම ගත්තොත් ඒකකයක් නේ වෙනස් වෙන්නේ. ඒක ඊට අමතරව ඒක සමහරු මොනවාද සල්ලි එහෙම නැත්නම් ඒකට මුදල් ආයෝජනය කරනවා කිසිම පසුබිම් බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් නැතුව. ඔහේ 20 30 දාගෙන මම දැකලා තිනවා දැන් අද කාලේ වුණත් සෑහෙන්න ඔයා සමාජ මාධ්‍යවලට ගිහලා බැලුවොත් ක්‍රිප්ටෝකරන්සි හරි බිට්කොයින් හරි සර්ච් කරලා නිපුණ සෑහෙන කෝස් කරන කට්ටිය ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කට්ටිය කෝස් කරාට ඒ කට්ටිය ක්‍රමය කියලා දුන්නට ඒ කට්ටිය මුදල් උපයන්නේ කෝස් එකකින් නිසා ඒගොල්ලෝ ඒකින් මේ ක්‍රිප්ටෝකරන්සි වලින් සල්ලි හොයපු පාටක් පේන්නේ නැහැ. ඉතින් ඒක මම දකින ලොකු විහිළුවක් ඇත්තටම ගත්තොත්. ඉතින් ඒ නිසා ඇත්තටම කියන්නේ ලොකු මම හිතලා දෙන මාෆියාවක් වගේ තමයි. මාෆියාවක්. තනිකර මාෆියාවක් කියන්නේ ඒකත් අර පිරමීඩ් ක්‍රමයට යන්නේ. එතකොට ඔයා යටතේ තව කීප දෙනෙක් ඔයා බඳව ගන්න ඕනේ. එතකොට ඔයාට යම්කිසි මට්ටමක ග්‍රේඩින් එකක් ලැබෙනවා. ඒකට පේ එකක් හෝ එහෙම නැත්නම් ඔයාට වෙන පිරමීඩ් වලත් අර අපි පටන් ගන්න මුල් කාලේ අපිට ඇඩ් කරන්න පුළුවන් අපි දාන ගානම් වගේ ඊට තමයි පුළුවන් වෙලාවල් තියෙනවා. ඊට පස්සේ පොඩි කාලයක් යද්දී නැතු වෙනවා. ඉතින් ඒක දාපු ගානක් නැහැ අන්තිමට මොකුත් නැහැ. මොකුත්ම නැහැ. ඉතින් ඒක මම දකින පොදු පැටර්න් එකක්. ඉතින් අද කාලේ ගොඩාක් ට්‍රෙන්ඩින් ඒ වගේම ඉල්ලීමක් කරන තරුණ ප්‍රජාවකින් ඔය වගේ ස්කෑම්ස් වලට ඔය වගේ මාෆියාවන් වලට අහු වෙන්න එපා. ඔයාගේ මුදල් පරිස්සම් කරගන්න. මොකද ඔයා යොදවන මුදල ආපහු ඔයාට එකට එකවත් ලැබෙන්නේ නැත්නම් ඒක ඵලදායී ආයෝජනයක් විදිහට අපිට දකින්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රිප්ටෝකරන්සි වගේ දේවල් සහ ෆ්‍රීලාන්සින් වලට ලොකු හිට් එකක් තියෙනවා. ඒකේ දෙකටම AI වලින් තියෙන හිට් එකක් නැත්තේ නැහැ. හැබැයි ක්‍රිප්ටෝකරන්සි වලට වඩා ෆ්‍රීලාන්සින් කරන කෙනෙක් පාඩු විඳින තියෙන සම්භාවිතාවය සාපේක්ෂව වැඩි කියලා මට එහෙමත් කියන්න පුළුවන් නිපුණ. ෆ්‍රීලාන්සින් කරනවා නම් අපේ මේ වීඩියෝ එක නරඹන ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් මොනවද තියෙන ප්ලැට්ෆෝම්ස් කියලා. ඔව් Upwork වගේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. Fiverr වගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඊට අමතරව අර කලින් වගේ මයික්‍රෝ වර්කර්ස්, පිකෝ වර්කර්ස් ඔන්න ඔය වගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා වට කරන්න පුළුවන්. ඉතින් නමුත් ඇත්තටම අර ගොඩක් සීමිතයි ඒවා. ඩොලර් 5 10 ඔන්න ඔය වගේ තමයි earnings තියෙන්නේ. ඒකිනුත් ඔයා වාගේ ගිග් එකට අදාළව බිඩ් කරාට පස්සේ කියන්නේ අදාළ වාට ප්‍රොජෙක්ට් එකක් ලැබුණාට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එකට වාගේ ටාස්ක් එක ඔයා සබ්මිට් කරාට පස්සේ ඔයා වේටින් එකක ඉන්න ඕනේ. බලන් ඉන්න ඕනේ මගේ ටාස්ක් එක ගනීද කියලා. ඒ අතරින් ලොකු පරාසයක් අතරින් තමයි අඩු සම්භාවිතාවයක් යටතේ ඔයාට වාගේ ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සාමාන්‍යයෙන් IT ඩිග්‍රී එකක් කරලා අවසන් වෙලා ඉන්ටර්න්ෂිප් එකත් සම්පූර්ණ කරලා තියෙද්දී ලක්ෂක වගේ සැලරියකට යන්න ඒ පුද්ගලයාට කොච්චර වගේ කාලයක් බලාපොරොත්තු වෙමින් ඉන්න වෙනවද? කියන්නේ එහෙම යන්න පුළුවන් දතරම ලක්ෂක වගේ සැලරි එකක් IT ෆීල්ඩ් එකේ. රයිට්. සාමාන්‍යයෙන් IT ෆීල්ඩ් එක ඇතුලේ ඉන්ටර්න්ෂිප් එකක් කරන කෙනෙක් අපේ කාලේ නම් සාමාන්‍යයෙන් 25 30 ඔන්න ඔය වගේ සැලරි එකක් තමයි ගත්තේ. එතනින් උඩට වයස කීයද? එතකොට මට දැන් වයස 25යි. ඉතින් ඒ කාලේ වෙනකොට අපි 2019 20 කොවිඩ් පීරියඩ් එකට කලින් වගේ ගොඩක් දුරට ඔය වගේ සාපේක්ෂව 30 ඔන්න ඔය වගේ තමයි සාපේක්ෂව සැලරි එක තිබුණේ. ඉන්ටර්න් කෙනෙක් ඇවිල්ලා ඒකත් සාපේක්ෂව හෙල්ප් ඩෙස්ක් වගේ ඔපරේෂන්ස් වලට නෙමෙයි. එතනින් උඩ සාමාන්‍ය ඩෙවලොපර් වගේ ස්ටේජ් එකට එන කෙනෙක්ට. ඊට පස්සේ කොවිඩ් වලින් ලොකුවටම වෙනසක් වුණා. මොකද ගොඩක් කට්ටිය work from home එහෙම නැත්නම් නිවසේ සිට වැඩ කිරීම කියන සංකල්පයට ආවට පස්සේ බොහෝ පිරිස් නිවසේම හිටිය නිසා ජොබ් මාකට් එකට ඩිමාන්ඩ් එක තව වැඩි වුණා. ඉල්ලුම වැඩි වුණා. ඉතින් ඉල්ලුම වැඩි වෙනකොට ඒකේ තියෙන ගැටලුවක් තමයි බොහෝ දුරට වැටුප් සාපේක්ෂව ඩ්‍රොප් වීමක් තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි ඇතැම් ආයතන මම දැකලා තියෙනවා නම් සඳහන් කරන්නේ නැහැ මම. ඉතින් ඒ ඇතැම් ආයතනවල 50000 විතර ඉන්ටර්න්ෂිප්ස් පටන් ගන්නවා. රුපියල් 50000 විතර වැටුපක් විතර. ඊට පස්සේ ඒකත් බොහෝ දුරට ඔය කෝඩින් කේත කරන අංශයමත් නෙමෙයි සමහරක් වෙලාවට සයිබර් සිකියුරිටි එහෙම නැත්නම් සයිබර් අපරාධ පිළිබඳ විමර්ශන කරන ඒ අදාළ රැකියාවල් ශාස්ත්‍රය වලට ඔන්න ඔය කටයුතු සඳහා ගොඩක් වෙලාවට එහෙම ලැබිලා තියෙනවා වැටුප්. ඊට අමතරව අඩු අර ලොකු ඉල්ලුමක් නැති හැබැයි ලොකු පිරිසක් ලංකාවේ රැකියාව නොකරන ශාස්ත්‍ර වලට හය සැලරි එකක් එහෙම නැත්නම් ඉහළ වැටුපක් ලැබිච්ච අවස්ථා තියෙනවා. නමුත් මෘදුකාංග ඉංජිනේරු කරන සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වගේ ගත්තොත් දැන් අපි විහිළුවට උනත් කියනවා පඳුරට පයින් ගියොත් දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා විසික් කරනවා කියලා. ඉතින් අර ඒ මට්ටමට ගොඩක් වෙලාවට මේ ඩිමාන්ඩ් එක වැඩි නිසා ඉල්ලුම වැඩි නිසා ඉල්ලුමට අදාළ ලොකු සැපෙමුකුත් තියෙන නිසා අත්‍තරම ගත්තොත් ඒ දෙක කැන්සල් අවුට් වෙලා සාපේක්ෂව සැලරි එක ගොඩක් අඩුයි. දැන් කාලේ ලක්ෂයකට වගේ යනවා නම්
අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්ට සිද්ධ වෙනවා නිපුණ අවුරුදු 2-3 එතනින් එහාවත් එක්ස්පීරියන්ස් එක හදාගන්න සිද්ධ වෙනවා. ඒ ක්වොලිෆිකේෂන් එක රික්වයර්මන්ට් එකට එයාගේ මේ සම්පූර්ණ වෙන්න. තවත් ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. දැන් අපි ප්‍රයිවට් යුනිවර්සිටි එකක් ගත්තොත් අපේ රටේ තියෙන දැන් එක කොටස් දෙකක් විදිහට තමයි යන්නේ. පළවෙනි එක HND High National Diploma, ෆයිනල් එක විදිහට টপ අප් එක. හරිද? එතකොට HND එකේ කැටගරිස් ගොඩක් තියෙනවා. HND General කියලා තියෙනවා, HND in Software Engineering කියලා තියෙනවා, Cyber Security වගේ සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ළමයි බය වෙනවා මොකද්ද මේ HND General කියන්නේ? Software Engineering නම් ඒක ඕකේ ප්‍රශ්නයක් නෑ. එතකොට ඔබ දකින විදිහට General එක කරන එකද වාසි එහෙම නැත්නම් Software Engineering වගේ තනි සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන. මොකද මම දකින විදිහට ඒකේ පැත්ත HND General කරන කෙනෙක්ට හැම සයිඩ් එකක්ම ආවරණය වෙන විදිහට මෙයා වෙනවා. ඒතර ඔයා දකින්නේ මොකක්ද ඒ ගැන? ඔව් ඇත්තටම ගත්තොත් ඒක ඇවිල්ලා අර මේ සමබලාහාර වෙලක් වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. මොකද ඒකට හේතුව ඇවිල්ලා ඔව් ජෙනරල් එකක් කරන එකේ වාසිය ඇවිල්ලා වට හැම අංශයකින්ම පොඩ වැටෙනවා නොලෙජ් එක දැනුම ලැබෙනවා. නමුත් ඒකේ හොඳක් වගේම නරකකුත් තියෙනවා. මමත් ජෙනරල් කළා වත් ජෙනරල් කරොත් ඔයයි මයි දෙන්නම ඉන්නේ එකම ක්වොලිෆිකේෂන් එකකට. අපි දෙන්න පොදු කුලකයකටම ආවෙනික වෙන්නේ. එතකොට අපි දෙන්නම රැකියා අවස්ථා දෙකකට ගියත් ආයි අපේ කුසලතාවයක් හෝ හැකියාවක් ඉස්සර වෙන්න ඕනේ. එක්ක අපේ අත්දැකීමක් ඉස්සර වෙන්න ඕනේ. අපිව ජොබ් එක පොසිෂන් එකට අරන් යනවා. ඉතින් මම ඊට අමතරව දකින දේ තමයි ස්පෙෂල් එකක්. එහෙම නැත්නම් විශේෂීකරණ අංශයකින් ඔයා යනවනම් ඒක ඇත්තටම ගත්තොත් ඔයා ඒ දෙයට හැඩ ගහනවා. අපිට මේ නිපුණ මම දකින ලොකු ගැටලුවක් තමයි හැමදේම එකවර කරන්න බෑ. දැන් මම IT උගන්වනවා කියලා මට ඩෙවලොප්මන්ට් පුළුවන් වුණාට මට නෙට්වර්කින් සමහරට බැරි වෙන්න පුළුවන්. ජාලකරණ පැත්ත මට බැරි වෙන්න පුළුවන්. ඒක මගේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි. ඒ මගේ හැකියාව, මගේ සීමාව එතන. ඒතර මම ඒක අඳුර ගන්න ඕනේ. මට හැමදේම කරන්න බෑ. ඉතින් මම අලුතෙන් එන්න ආධුනිකයෙක්ට හෝ තරුණියට හෝ ශිෂ්‍යයෙක්ට මම කියන්නේ ඔයා ජෙනරල් එකක් කරන්න ඔයා ඒක ෆවුන්ඩේෂන් එකක් විදිහට තියාගන්න. නමුත් ඔයාට ගොඩක් ඊට වඩා වැදගත් වෙයි අනාගතයකට ඔයා රැකියාවක් කරන්න ටාගට් එකක් තියන් ඉන්න කෙනෙක් නම් අදාළ ශාස්ත්‍රයට ගැලපෙන විශේෂීකරණ පාඨමාලාවක් එහෙම නැත්නම් ස්පෙෂලායිසේෂන් එකක් ඔයා හදාරනවා නම් මම විශ්වාස කරනවා ගොඩාක් ඒක වැදගත් වෙයි කියලා. මොකද විශේෂයෙන් දැන් උදාහරණයකට ගත්තොත් සයිබර් සිකියුරිටි වගේ යන්න ඉන්න පුද්ගලයෙක් නිපුණ එක්ක ක්ලවුඩ් වගේ පැත්තකට යන්න ඉන්න කෙනෙක්. ඔබ මතු කරන කාරණාව හරි. හැබැයි මම ඔබෙන් අහන්නේ දැන් සමහරක් ළමයි ඉන්නවා මොකක්ද කරන්න කියන එක අයිඩියා එක නැතුව එනවා. රයිට්. එයා දැන් හිතනවා software engineering කරනවා කියලා. හැබැයි එයාට software engineering දැන් HND එක කරාපුවම එයාට masters PhD වෙනකන් එයාට යන්න වෙන්නේ පාත් එක චේන්ජ් කරන්න බෑනේ software engineering වනේ. ඔව්. ඒතකොට දැන් general කරපු කෙනෙක්ට අර පාත් එක අවසානයේදී චේන්ජ් කිරීමේ හැකියාව තියෙනවා top up එකට. ඒතකොට Tamanට ලේසි subject එක select කරගන්න පුළුවන්. ඒක හරිනේ. ඔව්. එතකොට අර ඒ වගේ අයිඩියා එකක් නැති කෙනෙකුට අර වගේ තනි සබ්ජෙක්ට් එකක් තෝරන් කරන එකද ඒවත් නැත්තම් ජෙනරල් එක කරන එකද හොඳ? ඒත් මට කියන්න වෙන්නේ ජෙනරල් එකට වඩා අරක තමයි යන්න වෙන්නේ. මොකද ඒකට හේතුව ඇත්තටම ගත්තොත් නිපුණ මම පුද්ගලිකව දැකලා දෙන දෙයක් ජෙනරල් කරන අති බහුතරයක් එන්නේ දැනුමක් ඇතුව නෙමෙයි. ඒක පුද්ගලිකව මම දැකලා තියෙන කාරණයක්. මොකද ඔයා ශාස්ත්‍රයට ආවේනික අර මම එක කියන්නේ ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් පසුබිමක් තියෙනවා. උදාහරණයක් මගේ තාත්තා software developer කෙනෙක්. එහෙනම් මමත් software development කරන්න ඕනේ කියන උමනාව එන පුද්ගලයයි ගෙදරින් ඔයාව ඇදලා ඔයා මැට්ස් කරන්න ඒ ලෙවල් වලට ඔයා software engineer කෙනෙක් වෙන්න ඔයා මොරටුව කැම්පස් යන්න. එහෙම ඇදලා දැම්මට නමුත් ඒ ළමයාගේ අර හැකියාව විවෘත වෙන්නේ නැහැ. ඒතර මම දකින විදිහට පුද්ගලිකව නිපුණ ජෙනරල් එකක් කරන පුද්ගලයා ඇවිල්ලා නිකන් අර මොකටවත්ම නැති වගේ සිද්ධියක්. නෑ ඒක මම කියන්නේ දැන් මම යනවා කියන්නේ HND කරන්න යුනිවර්සිටි එක මම යනවා. මට හැබැයි IT ගැන මට දැනුමක් නෑ. හැබැයි මට IT ඉගෙන ගන්න ඕනේ. IT දැනුමකුත් නෑ. මම මොකක්ද කරන්න කියන එක පිළිබඳව මට අයිඩියා එකකුත් නෑ. රයිට්. හරිද? එතකොට මට දැන් පස්සේ දැන් මම ඩිග්‍රී එකක් දක්වා යන්න අදහසකින් යනවා නම් එතකොට මට ජෙනරල් එක කරද්දී තියෙන ලැබෙන වාසිය තමයි මට අර ලේසික මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිනේ. රයිට්. එතකොට මම කියන්නේ දැන් මේ වගේ ළමෙක් දැන් එහෙම යනවා. ගිහිල්ලා එයා ජෙනරල් එක කරනවා. එයාට අතන අර මේ වාසිය තියෙනවනේ. ඒක තියෙනවා. හරිද? රයිට්.
එතකොට දැන් අනිත් එක තමයි ජෙනරල් එකේදී මම දකින විදිහට හැම සබ්ජෙක්ට් එකක්ම ආවරණය වෙන විදිහට උගන්වනවා. එතකොට මොකද්ද ඔබ කියන්නේ ඔබටත් අර තාමත් දෙන්න තියෙන අර උත්තරේවද? මම ඇත්තටම විශ්වාස කරන්නේ ඒකම තමයි මට දෙන්න තියෙන්නේ. මොකද ඕක හරියටම උත්තරේ අපිට ලැබෙනවා නිපුණ ෆීල්ඩ් එකට ආවට පස්සේ ওই උත්තරේ හරියටම ලැබෙනවා. ෆීල්ඩ් එකට වාව් නොටිස් කරලා බලන්න ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටියකින් නිකමට වාව් ප්‍රශ්න කරලා බලන්න බහුතරයක් කට්ටිය ජෙනරල් එකෙන් කැඩිලා තියෙනවා ආයි ස්පෙෂල් එකකට ඇවිල්ලා තියෙනවා. එක්කෝ එයාලා ඒ ඩිග්‍රී ඉවරයක් කරලා ආයේ වෙනම ස්පෙෂලයිස් ඩිග්‍රී එකක් කරලා තියෙනවා. එයාලා ඒ පැත්තට විශේෂීකරණය වෙලායි තියෙන්නේ. උදාහරණයක් ඇරෙට දැන් මම ඉංජිනේරින් කියන වචනය ගත්තොත් ඉංජිනේරින් එක බෙදන්න පුළුවන් පැති ගොඩකට. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්, මෙකට්‍රොනික්ස් ඉංජිනේරින්, AI ඉංජිනේරින්, software engineering pathways ගොඩක් තියෙනවා. හැබැයි මේ මොන ශාස්ත්‍රය මොන ෆීල්ඩ් එක ආවරණය කරත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේ තමයි මම එක පැත්තකට විශේෂීකරණය කරලා පළවෙනි තැන ඉඳන් හරියට හැඩ ගැහුණොත් ඒ කියන්නේ මට හරි පසුබිමක් ඇතුව මම අන්ඩර්ස්ටෑන්ඩින් එක අවබෝධයක් ඇතුව යනවා නම් බොහෝ දුරට මට වැරදෙන්න තියෙන සම්භාවිතය වැඩියි. දැන් උදාහරණයකට මම ඇවිල්ලා පුද්ගලිකව මම ඩිප්ලෝමා එක කරේ software engineering වලින්. HND එක කරේ software engineering වලින්. මම මේ පැත්තට හැඩ ගැහිලා තියෙන්නේ. මම මටම ફોකස් වෙච්ච ප්‍රින්සිපල් එකක වැඩ කරේ. එතකොට මට අනිත් සබ්ජෙක්ට්ස් වලට වඩා යම්කිසි මට්ටමක ශක්්‍යතාවයක් තියෙනවා මේ පැත්තට. එතකොට මම විශ්වාස කරන්නේ ජෙනරල් එකේ තියෙන වාසිය ඇවිල්ලා ඔබ කියන කතාව ඇත්ත. ඒක අනිවාර්යයෙන්ම අර පැති ටික ඔක්කොම ආවරණය වෙන බව ඇත්ත. නමුත් පැති ඔක්කොම ආවරණය වෙන එකකින් තියෙන අඩුපාඩුව තමයි වාට එකක්වත් හරියට බැරි වෙන්නත් පුළුවන්. ඒකත් මම ප්‍රතිතර්කයක් විදිහට ඉදිරිපත් කරනවා. එකක්ම බැරි වෙන්න පුළුවන්. ඒ තර්කෙත් හරි. හැබැයි කියන්නේ කිසිම අයිඩියා එකක් නැති ආධුනිකයට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් විශේෂයෙන් දැනුමක් හෝ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව වෙන කෙනෙක්ට මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ජෙනරල් එක කරන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඇලන් ඉතින් 2026 වසර වෙන විට කියන්නේ මේ අවුරුද්ද වෙන විට IT වල වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මොනවටද? ෆීල්ඩ් එක මොන වගේ පැත්තකින් තියෙන්නේ? ඔව් අතරම ගත්තොත් IT වලදී දැන් කාලේ මම දැකලා තිනවා යම්කිසි මට්ටමක networking සහ cyber operations එහෙම නැත්නම් cyber security කියන pathways දෙකට යම්කිසි මට්ටමක ඉල්ලුමක් තියෙනවා. ඒතර software engineering web engineering ඒ වගේ sites දෙකට කොහොමද තියෙන්නේ? ඒක ගත්තොත් සීමා සහිතයි. මොකද associate executive කියන positions වලට මම කිව්වා තරයේම පහර වැදිලා තියෙනවා. ඉතින් ඒත් එක්ක senior positions ටික බේරිලා තියෙනවා. ඒ හැර අර පල්ලෙහා තිබිච්ච positions ගොඩාක් වෙලාවට AI වලින් replace වෙලා තියෙනවා. ඔබ IT ගුරුවරයෙක් විදියට ඔබ දකින්න විදියට IT වල තියෙන ලොකුම බොරුව මොකක්ද? IT වල තියෙන ලොකුම බොරුව ඇත්තටම ගත්තොත් අපිව පොතකට සීමා කරනවා කියලා අපි හිතන එක. පොතකට සීමා කරනවා කියලා හිතන එක. ඔව් ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අර අපි දැන් මම මේ පොත කියලා කියන්නේ විශ්වවිද්‍යාලයෙන් අපිට උගන්වන දැනුම වේවා අපි ඉගෙන ගන්න දැනුමට විතරක් සීමා වෙන්න ඕනේ කියලා හිතන එක. අර අපි කියනවා අර දැන් මේ ඔය අපේ එක්තරා මේ කතා බහකට ලක් වෙච්ච වාක්‍යයක් තියෙනවනේ අචින්තිතම්පි භවති. චින්තිතම්පි විනාශති හිතන දේවල් නෙමෙයි වෙන්නේ වෙන දේවල් හිතා ගන්න බෑ. අර ඒ වගේ මම දකින ලොකු දෙයක් තමයි නිපුණ මේකත් එක්ක මේ අපි ඉගෙන ගන්න දේ නෙමෙයි සමහරක් වෙලාවට ප්‍රැක්ටිස් එක ඇප්ලයි වෙන්නේ. එතකොට ඒ වගේ අර අපි පුළුවන් තරම් කරන්න ඕන දේ තමයි අපි දන්නේ ස්වල්පය මෙච්චරයි කියලා ඒකට සීමා වෙන්නේ නැතුව වැඩිදුර අධ්‍යයනය කරන එක. විශේෂයෙන් තරුණ ප්‍රජාවගේ මම දකින ලොකු අඩුපාඩුවක් තමයි යාලා මේ ගොඩක් කරලා පොත්පත් කියවන්නේ. අපෝ පොත් කියවන්නේ කවුද ඌව එපා වෙනවනේ කියලා. දැන් අර සාමාන්‍යයෙන් ඔය ඇතම් විෂය නිර්දේශයට අදාළ නොවන කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපි වුණත් පොතක් කියවන්නේ නැමෙද ඔක්කොම මොබයිල් ෆෝන් එක තුරනේ. දැන් ඒ ගත්තත් ඒකෙත් අමුතු පිරිසක් ඉන්නවා මේ කිසිම සාක්ෂරතාවයක් ගන්න උවමනාවක් නැති පිරිසකුත්. දැන් අපි අන්තර්ජාලය තුළ යම් කිසි මට්ටමක දැනුමක් ලබා ගන්න ඕනේ. ඒක එහෙම හරි අඩුම තරමේ පොතක් හෝ ජර්නල් එකක් හෝ ආටිකල් එකක්වත් කියවන්න නැති පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ අප්ඩේටඩ් නැහැ. ඉතින් එතනදී මම දකින ලොකු අඩුපාඩුවක් තමයි මේ ලොකුම බොරුව කියන දෙයට ගත්තොත් අපිට කවදාකවත් සීමා වෙන්න බෑ මේච්චර තමයි IT කියන්නේ කියලා. ඒ වගේම තමයි කවදාකවත් කිසිම කෙනෙක්ට කියන්න බෑ ජොබ් පොසිෂන් එකක් මෙන්ෂන් කරලා මම මෙන්න මෙතනයි ඉන්නේ කියලා. උදාහරණයක් ඇරෙට මම software engineering වෙන්න ඉගෙනගෙන රැකියාවක් කරනකොට මට කෙනෙක්ට කියන්න පුළුවන් මම software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. හැබැයි මම තමයි software engineer කියලා කවදාකවත් කියන්න බෑ. මොකද අර මම ආයෙත් කියනවා නැවත නැවත මේ තාක්ෂණයන් දියුණු වෙනවා
නැවත නැවත මේ තාක්ෂණ අප්ඩේට් වෙනවා යාවත් කාලේ වෙනවා මේව වෙනස් වෙනවා එව්වට ඔයා බැඳිලා එව්වත් එක්කම ඉස්සරහට යන චරිතයක් වුණොත් තමයි ඔයාට ඔයාගේ රැකියාව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ මොකද දැන් අර තියෙන තරගෙත් එක්ක දැන් රැකියාවක් ඉස්සර අපි රැකියාවක් කරන්න ජීවත් වෙන්නනේ දැන් ජීවත් වෙන්න තමයි රැකියාවක් කරන්නේ ඒ කියන්නේ අතරම ගත්තොත් සර්වයිවල් එකක් තියෙන බේරෙන්න තියෙන මේකෙදි මම දකින ලොකු දෙයක් තමයි මේ ලොකුම බොරුව විදිහට මට කියන්න වෙන නිපුණ ඉගෙන ගන්න දෙයට සීමා වෙන්න බෑ අපි අනිවාර්යෙන්ම වෙනම self study එකක් කරන්න ඕන practical knowledge එක කියන එක තියෙනවා practical knowledge එක අත්‍යවශ්‍යයි ඒක තමයි මම ඇත්තටම ගත්තොත් මගේ අධ්‍යාපනයේ හැටියට මට කියන්න තියෙන දේ self study එක කියන්නේ අනිවාර්යෙන් IT කරනවා නම් මොන පැත්තෙන් ඒ කියන්නේ කරත් අනිවාර්යෙන්ම practical knowledge එක තියෙනවා අඩුම graphic designing ඉගෙන ගත්තත් ඒ practical knowledge එක තියෙන්න ඕනේ on hands experience එක තියෙන්න ඕනේ දැන් අපි ගොඩක් වෙලාවට දකින විදිහට අපේ රට තුළ ගොඩක් දෙමව්පියෝ කතා බහට ලක් වෙනවා සහ ළමයි අතරත් කතා බහට ලක් වෙනවා IT ෆීල්ඩ් එකෙන් software engineer කෙනෙක් වුණොත් මම network engineer කෙනෙක් වුණොත් ලක්ෂ 45 10 salaries වලට යන්න පුළුවන් කියලා. ඇත්තටම අපේ රට තුළ විතරක් නෙමෙයි අපේ රටින් එළියේ වුණත් ඒ වගේ salary එකකට අවම ලක්ෂ 10ක salary එකකටවත් යන්න පුළුවන්. ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට. ඔව් ඇත්තටම කිව්වොත් කෙලින්ම ඔව් අනිවාර්යෙන්ම තියෙනවා හැබැයි ඒකේ දෙපැත්තකුත් තියෙනවා උදාහරණයක් හැටියට කැනඩා වගේ රටක රැකියාවක් විශේෂයෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් වගේ කෙනෙක්ට අනිවාර්යෙන්ම හොඳ සැලරි එකකට යන්න පුළුවන් ඇතැම් අවස්ථාවල ලක්ෂ 12 15 ඔහොම කී කියනවා හැබැයි ඔය ඇවිල්ලා අපි කතා කරන්නේ නිපුණ කාසි එක පැත්තක් විතරයි ඒ රටේ ආර්ථිකය සහ රැකියාව වෙළඳපොලේ තියෙන ශක්තිමත් භාවයත් ඔය සඳහා බලපානවා. දැන් අපි ලංකාවේ පුද්ගලයෙක්ගෙන් අහුවොත් ඔයා මාසිකව ගෙවන බිල් එහෙම නැත්නම් මාසිකව රජයට ගෙවන බදු මුදල කොච්චරද කියලා එයා යම්කිසි සීමාවක් වාට කියයි. හැබැයි ඔයා පිටරට කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ රටේ මිනිස්සුන්ගේ ටැක්ස් එක ඇහුවාම සමහරක් විට ඒගොල්ලෝ ගෙවන බදු මුදල ඇහුවාම ඒගොල්ලොන් ගෙවන වැටුපට සාපේක්ෂව ලොකු වැටුපක් එයාලා අනිත් පැත්තට වැටුපෙන් ලොකු මුදලක් අනිත් පැත්තට රජයට බදු විදිහට ගෙවනවා. විශේෂයෙන් මම දැකලා තිනවා ඔය ඇතම් රටවල ලක්ෂ 2යි 3යි බිල් එක. කරන්ට් බිල් එක ඊට අමතරව එයාලගේ රෙසිඩන්ට් ෆී එක එහෙම නැත්නම් charge එක එහෙම ගෙවන තැන් තියෙනවා. accommodations වලට සෑහෙන මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ නිසා අර ඒක ඇත්තටම බැලන්ස්ඩ් හැබැයි ඒ රජයක කවදාකවත් මම දැකලා නැති කෙනෙක්. ඒ රජයක මෙන්න මෙහෙම පාසුකම් තියෙනවා. ඇතම් වෙලාවට ඔයාලට බිස්නස් ලෝන් එකක් වගේ ගන්නකොට ඊට අමතරව අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් නම් ඔයා ව්‍යවසායකයෙක් නම් රජය සපෝට් කරනවා. අර ඒ වගේ අවස්ථා තියෙනවා. නමුත් ඔයාගේ ඔරිජිනල් ප්‍රශ්නට උත්තරයක් විදිහට ලක්ෂ 30 ගණන් 20 ගණන් කෙසේතත් සාපේක්ෂව ලක්ෂ 12 15 ආසන්නව 20 ඔය මාජින් එක ඇතුලේ මෘදුකාංග ඉංජිනේරුවෙක්ට හොඳ වැටුපකට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි ලක්ෂ 20ට වැඩක් කරනකොට අපි ලක්ෂ 20කට ජොබ් එකක් කරනවා නම් අපේ ලක්ෂ 20 වෙනුවට ලක්ෂ 15ටම ඊට වඩා දේවල් ඔෆර් කරන තව කෙනෙක් ලෝකේ ඉන්න පුළුවන් යකින මතෙත් එක්ක තමයි අපි ජීවත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියානු ප්‍රජාව. අපේ ලංකාවේ ඉන්දියන් කට්ටියට අපේ ලංකාවේ ඉන්ජිනියර්ස්ලා ගියොත් එයාලට ඇටැක් එකකට එහෙම නැත්නම් එයාත් එක්ක දැන් ඉන්දියාවේ තමයි හිතන්නේ ගොඩාක් කියන්නේ මාර්ගයට IT කියන ෆීල්ඩ් එක යනවා ඉන්දියාව. ලොකුවටම යන රටක්. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ හෙවිලි ලොකු පැත්තක් අරගෙන තියෙනවා ඉන්දියාව වගේ රටවල. ඊට අමතරව පාකිස්තානය ඔය වගේ රටවල ඉන්ජිනියර්ස්ලා ආවන් පස්සේ උදාහරණයක් විදිහට මම දන්න තරමින් අපේ රටේ කියන්නේ ගොඩක් ගවර්න්මන්ට් සයිට්ස් හදලා තියෙන ඉන්දියන්ස්ලා. එතකොට ඇත්තටම ගත්තොත් දැන් ඔයාලත් ඇති ඔය අදානි වගේ ප්‍රොජෙක්ට්ස් කරන කට්ටිය ඒ කම්පනීස් වල ඉන්නවා සාපේක්ෂව මේ software engineersලා ලොකු පඩි වලට වැඩ කරනවා කියලා. නමුත් එයාලගේ රෝල් එක ලොකුයි. බට් එයාලා ගන්න සැලරි එක ඉතාමත් සීමිත වෙන්න පුළුවන්. යාලන් අපි ප්‍රෝග්‍රෑම් එක දැන් අවසන් කරන්න හදන්නේ. අවසන් කිරීමට ප්‍රථම ඔබෙන් අහන අවසාන ප්‍රශ්නය IT වලට එන්න හිතන් ඉන්න කෙනෙක්ට ඔබට දෙන්න තියෙන එකම උපදෙස මොකක්ද? ඔව් IT වලට එන්න ඉන්න කෙනෙක්ට මට දෙන්න පුළුවන් හොඳම උපදෙස උත්තරම ගත්තොත් මුලින්ම තමන් මොනවද IT වල කරන්න කැමති කියන එක චුට්ටක් තේරුම් ගන්න ඕනේ. සහ IT කරන්න ඉන්න කෙනෙක් විදිහට IT වලට කැමැත්ත විතරක් තිබ්බට මදි හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ශක්්‍යතාවයක් තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපිට IT ෆීල්ඩ් එක ඇතුලේ ඕන තරම් ජොබ් වේකන්සිස් ඔපචුනිටිස් තියෙනවා. වැඩේ තියෙන්නේ ඒකට ගැලපෙන හරි රෝල් එකට හරියන හරි පුද්ගලයා හොයාගන්න තමයි ගොඩක් ආයතන වල ස්ට්‍රගල් කරන්නේ. ඒ වගේම
අර අපි බෝදුරට කෙනෙක්ගේ කටේ බරිට උදාහරණයකට කෙනෙක්ට කියන්න පුළුවන් එයාගේ ගෙදරින් පුතේ මේක කරන්න වයි සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේර වෙන්න ඉගෙන ගන්න මම ඔයාලට වියදම් කරන්න. ගෙදර ගොඩාක් වෙලාවට දරුවන්ට යන වාක්‍යයක් ඕක. ඊට අමතරව ගොඩාක් වෙලාවට IT ජොබ් එකක් කරන්න ගිය ගමන් සමහර කට්ටිය හිතන් ඉන්නවා IT වලට තියෙන එකම ජොබ් එක සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් විතරයි කියලා. නමුත් නෙට්වර්ක් තියෙනවා ඔයාලට සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට් තියෙනවා ඉන්වෙස්ටිගේට් කරන්න පුළුවන්. ඊට අමතරව යන්න පුළුවන් පාත්වේස් ගොඩක් තියෙනවා. ඊට අමතරව දැන් ට්‍රෙන්ඩිං වෙන තවත් ප්ලැට්ෆෝම් එකක් තමයි මට ඒකත් එකතු කරන්න ඕන නිපුණා මේ data science කියන එක. data science. ඉතින් data science platform එකත් ගොඩාක් ට්‍රෙන්ඩිං විශේෂයෙන්ම AI වල ආගමනයත් එක්ක machine learning ඊට අමතරව data engineering එහෙම නැත්නම් මේ දත්ත පිළිබඳව හදාරන විෂය ධාරාවක් තියෙනවා වෙනම ඊට අදාළ job market එකක් තියෙනවා හොඳ high pay එකක් තියෙන ඊට අමතරව BIS කියලා එහෙම නැත්නම් business information systems සම්බන්ධව වෙනම ඩිමාන්ඩ් එකක් තියෙනවා ජොබ් වේකන්සිස් තියෙනවා. ඉතින් මේ පැත්ත චුට්ටක් ෆලෝ කරලා ස්ටඩි කරන්න. හොඳම දේ තමයි ඔයා IT ෆීල්ඩ් එකට එන්න කලින් හොඳට හදාරලා එන්න මොකද්ද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමක් සිදු කරන්න ඕනේ. මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ තියෙන හැකියාවන් මොනවද? අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා feasibility study එකක්. ශක්‍යතාවයන් හැකියාවන් ගැන පොඩ්ඩක් පරීක්ෂණය කරලා ඔයාට හැකි මොනවද? ඔයාට තියෙන capability එක මොකද්ද? ඊට අනුව මොකද්ද demand එක සහ දැන් යන trends මොනවද? ඒකට ගැලපෙන දේ සුදුසු දේ ඒ වෙලාවට කරා නම් මම හිතනවා ගොඩාක් වෙලාට හොඳයි කියලා. එහෙම නැතුව ඉන්න සමහරක් දෙමව්පියෝ ඉන්නවා එලන් කියන්නේ IT වැඩක් නැහැ. IT කරන්න එපා. වෙන මොකක් හරි කරනවා ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඔව්. ඔයා එන්ජිනියර් කෙනෙක් වෙන්න වෙයි ඉංජිනේර් වෙන්න. එහෙම කියන දෙමව්පියෝ. ඒතකොට ඇත්තටම IT සබ්ජෙක්ට් එක හොඳද නැද්ද ඔය දෙමව්පියෝ කියන විදිහට? ඔව් ඇත්තටම ගත්තොත් දැන් ඒක කියන්නේ දෙමව්පියෝ ඔළුව වලින් හදාගෙන ඉන්න දෙයක්ද සහ වෙන කවුරු හරි කියලා එයාලගේ මනස වෙනස් කරලාද ඔළුව වෙනස් හරියටම හරි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දෙමව්පියෝ කියන කට්ටිය ගත්තොත් අපිට නිශ්චිතව කියන්න බෑ ඇතම් පාර්ශව ඉන්න පුළුවන් ඒ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණ දැනුමක් තියෙන දෙමව්පියෝ ඉන්නත් පුළුවන්. ඊට අමතරව එහෙම දැනුමක් නැති දෙමව්පියොත් ඉන්න පුළුවන්. ඊට අමතරව තව කෙනෙක්ගේ කතා බහකට නැත්නම් මේ අපි වගේම සංවාදයක යෙදෙන හෝ කතා බහක යෙදෙන තවත් පුද්ගලයෝන්ගේ දෙයකට සවන් දීලා හෝ වෙනත් මාධ්‍ය හරහා මේක sannivedana වෙලා ඒ දෙමව්පියෝ අතරට ඔය වගේ දෙයක් එකතු වෙන්න පුළුවන්. මොන මනසේ වගේ දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ගත්තොත් හොඳම දේ මේ දෙමව්පියෝ කියන වචනේ හෝ මේ මතය මතම යැපෙන්නේ නැතුව තමන්ම අධ්‍යයනය කරලා තමන් ඒ දේ කරලා ඇත්තටම මෙහෙම තත්ත්වයක්ද තියෙන්නේ කියන එක තේරුම් ගත්තා නම් මම හිතනවා ඒක වඩාත් හොඳයි කියලා. මොකද අපි දන්නේ ඊළඟට ලංකාවේ ඉන්න හොඳම software engineer වා වෙන්න පුළුවන්. ඊළඟට ඉන්න හොඳම network වා වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. හැබැයි මුකුත් නොකර ඉන්න එක ඔයාගේ අඩුපාඩුව. අර අපි කතා බහට කියනවා මේ උපතින්ම දුප්පත් වෙන එක වගේ වැරද්දක් නෙමෙයිලු. හැබැයි ඔයා මැරෙන්න දවසට මැරෙන්න දුප්පතෙක් කියලා නම් ඒක වගේ වැරද්දක්ලු. ඒ වගේ උත්සාහ කරලා බලන්න. ඒ වගේම ඔයාට බාහිරින් ලැබෙන තොරතුරු වලට බාහිරින් ලැබෙන ආහඬ කරන්න ලැබෙන දේවල් මතම යැපෙන්න එපා. කරලා බලලා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාට මේ දේ පුළුවන් ද බැරිද කියන තීරණයට එළවෙන්න. ඇලන් ඉතින් අපි මට තවත් දෙයක් තියෙනවා මතක් කරන්න සාකච්ඡාව අවසන් කිරීමට ප්‍රථම ඔබ ඉස්සෙල්ලා අපේ සාකච්ඡාව පටන් ගද්දී ඔබ සඳහන් කරා අපිට අධ්‍යාපන ආයතනයක් තියෙනවා කියලා. දැන් මේ වීඩියෝ එක බලන ප්‍රේක්ෂකයෝ ඔබ ගැන හොයන්න පුළුවන්. ඔබ කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් හොයන්න. ඉතින් අපිට ආයතනෙන් නම් පොඩක් සඳහන් කරන්න පුළුවන්. ඔව් ඇත්තටම ගොත් මේ වෙනකොට නිපුණ මම ආයතන 3ක ගුරුවරයෙක් විදිහට එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඊට අමතරව මගේම ආයතනයක් වෙනම තියෙනවා. මම ඇවිල්ලා Codecraft Solutions කියන ආයතනයේ හිමිකාරයෙක් විදිහට ක්‍රියාත්මක වෙන අතරතුර part time tuition කරනවා. ගත්තොතින් උඩුගම්පල විදුනතගෙන ආයතනය, ගම්පහ කලබෙන් සහ රාගම ඔනරු කියන ආයතන තුනේ ගුරු භාවතෙක් විදිහට සේවය කරනවා. අපිට පුළුවන් ද කියන්නේ වඩාත් හොඳයි ඔබ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් අපිට කියන්න පුළුවන්ද? ඔව් 076යි 917යි 44යි 46 කියන අංකයට හරහා ඔබට පුළුවන් යම්කිසි පණිවිඩයක් හෝ එහෙම නැත්නම් අවශ්‍යතාවයක් සඳහා කතා බහ කරන්න. හරි. ඉතින් ඇලන් මහත්මයාව සම්බන්ධ කරගත හැකි ඔබට ඒ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන්. ඉතින් අදට අපේ සාකච්ඡාව අවසන් කරනවා. ඉතින් ඔබට බොහොත්ම ස්තුතියි අපේ සාකච්ඡාවත් සමග අද සම්බන්ධ වුණාට. ඉතින් ඒත් එක්කම බොහොම ස්තුතියි නිපුණ මට මේ අවස්ථාව ලබා දුන්නට කතා බහ කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේක බලන පුද්ගලෙක් ඉන්නවා නම් තොරතුරු තාක්ෂණයට එන්න පුද්ගලෙක් හෝ දරුවෙක් හෝ ශිෂ්‍යයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හැකියාවන් අනිවාර්යයෙන් ප්‍රගුණ කරගෙන ඒ ශාස්ත්‍රයේ පුළුල් ප්‍රවීණයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.